මට දෙපාරක් මගේ එන්ජින් නැවතුණා. දෙපාරක් ඒ වාරක් නෙමෙයි. හැබැයි මුකුත් තුන්නේ නැහැ මට. හරිද? ඒ මොකද දන්නවද? එන්ජින් දෙකම නැවතුනේ බිමදී. අවුරුදු දැන් මම හිතන්නේ 2011 කොහොද ඔක එළියට ආවේ. ඒ කියන්නේ අවුරුදු 14ක් කියන්නේ ඕකේ නෑ. ඕකේ තිබුණා එක කාලයක් බැටරි ප්‍රශ්නය වගේක්. මේක ඉලෙක්ට්‍රිකල් ෆේලියර් එකක් කියලා. අර එමර්ජන්සි එක්සිට් කියන එක. ඒක මෙහෙම ඇරලා එළියට දාන්න පුළුවන් නැත්නම් ඇතුළට ගන්නත් පුළුවන්. ඉතින් මිනිහා කොහොමද ඒක අරගත්තා. හැබැයි එයා ඒක අරිනකොට ඉස්සරහා මිනිහා එහෙම මැරිලා ඉන්නේ නැති. දැන් අපි දන්නේ නැත්නම් කලන්ත දාලා වෙන්නේ දන්නේ. මිනිහා මරණ බයට මේක ඇරිය ගමන් ඒ මිනිහා එළිය දැක්කපම මොකද කරන්නේ? පනිනවනේ එළියට. මම ජීවිතේට කවදාකවත් දක්ෂණිය ගුවන්නියමකුත් නැහැ. කළු පෙට්ටිය කියන එක ඕක කළු පාට නෙමෙයි. ඕක තැඹිලි පාටයි. උතම කියනවනේ. මේක අර දෙවෙනි ගුවන්නියමුවා අර රෝද උස්සන් නැතුව අර ෆ්ලැප් කියන එක උස්සලා ඒ කියන්නේ වැරදීමකින් ඒක මම කිව්වේ නෑ ඒක වුණා කියලා. මං කිව්වේ ඒක වෙන්න තිබුණා කියලා. කැප්ටන් ඕලෙවල් දෙපාරක් ෆේල් මම මේක කිව්වට කමක් නැත්තම් ෆේල් නෙමෙයි. එහෙම කියන එක හරි නෑ. කැප් එක ගැහුවා. ඒ වුණුන්ට ඒකේ ගතියක් තියෙනවනේ. ඔයත් නිකන් අපේ ගෙදරට එලා දෙයක බීලා කියන ඕලෙවල් ෆේල් තමයි. අයිබෝවන් ඕපන් ඩයලොග් විත් සුරංග and පුබුදු වැඩසටහන සමගින් තමයි අදත් ඔබ සුපුරුදු පරිදි එක්කාසු වෙන්නේ. ඔබ දන්නවා පසුගිය දින කිහිපයේදී නිරන්තරයෙන් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ඉන්දියාවේ අහමදාබාද්හිදී සිදු වූ ගුවන් අනතුර. මේ ගුවන් අනතුරෙන් පුද්ගලයන් 290 දෙනෙකුට වැඩිය මරුතුරුලට ගියා. ඇත්තටම මේ කනගාටුදායක සිදුවීම ඒ වගේම එතනින් ඔබට ගිහිල්ලා ගුවන් යානා ක්ෂේත්‍රය පිළිබඳව කතා කරන්නට ඒ විතරක් නෙවෙයි. දැන් මේ ගුවන් අනතුරත් එක්කලා බොහෝ දෙනෙක් ගුවන් ගමන් වල යෙදීමට පවා බියක් දක්වනවා. ඉතින් මේ සියලු කාරණා පිළිබඳව අද දින අප කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අයිබෝන් පුබුදු. අයිබෝන් සුරංග. ඒ සඳහා සුදුසුම පුද්ගලයා අද අපිත් එක්කලා ඉන්නවා. කැප්ටන් එල්මෝ ජයවර්ධන. අයිබෝන් කැප්ටන්. අයිබෝන්. පුබුදු අද අපිට ගොඩක් දේවල් තියෙනවා නේද කතා කරන්න. ඔව් දැන් කැප්ටන්ව දැකපු ගමන් අපිට ඉස්සෙල්ලාම කතා කරන්න වෙන්නේ සුරංග අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ යා ඉන්දියා අනතුර ගැන කතා කරන්න. අපි ඒක ගැනත් ඒක නිසා මුලින් පොඩ්ඩක් කතා කරමු. ඇත්තට කැප්ටන් දැන් මේක පළවෙනි දවසේ ඉඳන් බොහෝ අය බොහෝ දේවල් මේක ගැන කිව්වා. කැප්ටන්ුත් මම දැක්ක සමහර තැන්වල මේ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. දැන් අලුත්ම ලැබිලා තියෙන තොරතුරුත් එක්ක කැප්ටන් අපිට කොහොමද මොන වගේ assumption එකක්ද මේකට දෙන්න පුළුවන්? මෙහෙමයි මම ඇත්තම කියන්නම් මම මේක පටන් ගත්ත දවසේ අපි ඉතින් ටීවී එකෙන් දැක්කේ. අපි ටීවී එකෙන් දැක්ක පින්තූර ආවා එකපාරට මගේ බිරිඳ තමයි ඉස්සෙල්ලාම හැබැයි මොකද වෙලා තියෙන්නේ කියලා. හරිද? ඉතින් මම දන්නේ නැහැ මොකද වෙලා මම ටිකක් වෙලා බලන් හිටියාම මට ඒ මගේ දැනුම හැටියට මට හිතුනේ මේක අර දෙවනි ගුවන් නියමුවා අර රෝද උස්සන් නැතුව අර ෆ්ලැප් කියන එක උස්සලා ඒ කියන්නේ වැරදීමකින් ඒක මම කිව්වේ නෑ ඒක වුණා කියලා. මං කිව්වේ ඒක වෙන්න තිබුණා කියලා. ඔච්චරයි මම දන්නේ කියලා. හරිද? ඉතින් දවස් දෙකකට පස්සේ තව දත්ත ආපුවම එළියට මම දැනගත්තා මම අනාගත්තා කියලා. හරිද? ඒතකොට මං ගිලින්ම හැමෝටම කිව්වා නෑ මම හැබැයි එදත් මම කිව්වා. මට සමා වෙන්න මම මේක පොඩි දෙයකින් කියන්නේ. ඊට පස්සේ මට තේරුණා මේක අර රෑම් යාට බයින් එක වැටුණයි කිව්වා. ඒක වෙන කතන්දරයක් මම ඔයාලට පස්සේ ඒක කියන්නම්. ඉතින් ඊට පස්සේ තව කිව්වා මේ එක එක දේවල් ආවා. ඉතින් අද බලනකොට දැන් මේ අපි කළු පෙට්ටිය කියන එක ඕක කළු පාට නෙමෙයි. ඕක තැඹිලි පාටයි. උතම කියනවනම් කළු පෙට්ටියයි අර වොයිස් රෙකෝඩර් කියන එක කටවනවල් එන එකයි ඇවිල්ලා ඒගොල්ලෝ ඒකේ තියෙන්නේ මේවා කියලා එළියට දානකම් අපි කාටවත් කියන්න බෑ මේක වුණා කියලා. ඒ අපි කියන හැමදේම කෝටියට එකක් වගේ තමයි තියෙන්නේ හරියන්නේ. ඒක හුඟක් කතන්දර තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් දැනට අපිට කියන්න තියෙන්නේ මේක අන්තිම කනගාටු දෙයක්. හරිද? මෙහෙම ගොඩාක් මිනිස්සු මැරුණා. හැබැයි දැන් අද මට කිව්වොත් එහෙම මගේ පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. තාත්තා මේ පොඩ්ඩක් එන්න බැරිද ඕස්ට්‍රේලියාවට කියලා මම ටක් ගාලා එයාපෝට් එකට ගිහලා ප්ලේන් එක නැගලා යනවා. මම දෙපාරක් හිතන්නේ නැහැ මේ අහමදාබාද් වල ප්ලේන් එකක් වටනයි කියලා. හරිද? ඒකයි මේකයි සම්බන්ධ කරගන්න එපා. මේ ආකාශය යන සේරම ආසයන්තර වැටෙන්නේ නැහැ. පාර යනකොටදී කාර් හැප්පෙනවා ඊට වැඩිය. ඉතින් අපි යන්නේ ඒකත් කියලාම පටන් ගමු. හරි. සුරංග මට පොඩ්ඩක් දෙන්න.
සුරංග මට තව එක ප්‍රශ්නයක් අහන්න දෙන්න. කැප්ටන් දැන් ඔය මේ අහමදාබාද් අනතුර පිළිබඳව කතා කරනකොට දැන් ඔය කළු පෙට්ටිය නැත්තම් ඔය කැප්ටන් කිව්ව තැඹිලි පාට කළු පෙට්ටිය. ඔව් මේකේ data analyze කරන්න. ඒ වගේම මේ voice record එක ගන්න සාමාන්‍යයෙන් කොච්චර විතර කාලයක් යනවද මේ දෙක හම්බුනොත්? දැන් හම්බෙලානේ තියෙන්නේ. දැන් ඕක මං හිතන්නේ මම ඕක ගැන එච්චරම දන්නේ නැහැ. මම ආසියන්තර එළවපු මිනිහෙක් නේ. හරිද? හැබැයි මං හිතන්නේ අඩුම ගානේ මාසයක් විතර යයි. මොකද ඒකේ උත්තරේ ආපු ගමන් හැමෝම හා කියන්නෙත් නැහනේ. ඔව්. සමහර අය කියන්න පුළුවන් ඒක වැරදි කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ. කොහොමත් ඉතින් මාසයක්වත් යයි මං හිතන්නේ. කැප්ටන් මම හිතන්නේ මේ දැන් ඔය කළු පෙට්ටිය ගැන කතා කරනකොට දැන් ඔක අපිට දැන් මේ වෙනකොට කළු පෙට්ටිය හම්බ වෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා. එතකොට දැන් මේක ගැන පරීක්ෂණ පවත්වන්නේ කොහොමද? විශේෂයෙන්ම දැන් මේ එන්ජින් එක සහ මේ ෆ්ලයිට් එක ඇමරිකා එක්සත් ජනපදයට අයත් එකක්. එතකොට මෙහි පරීක්ෂණ ස්වාධීනව සිදුවිය යුතුයි. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක කොහොමද මේ කළු පෙට්ටිය සහ ඒ ආශ්‍රිත පරීක්ෂණ සිදු කරන්නේ? දැන් මෙහෙමයි ඒක ඉස්සෙල්ලම මම දැන් ඕවා මම පාඩම් කරපු දේවල් නෙමෙයි මම පොත් කියවලත් නැහැ ඕක ගැන. මම දන්න විදිහට ඕකේ පළවෙනි අයිතිය තියෙන්නේ ඉන්දියාවට. මේ ආසියන්තරාවේ අයිතිකාරයා කොහොම වෙතත් මැරිච්ච මිනිස්සු වැඩි සේරම උනේ ඉන්දියාවේනේ. ඒ රටේ ඒකට අයිතියක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සමහරලාට අපි හිතමු දැන් මේක ගිහිල්ලා අපේ රටේ වුණා කියලා. දැන් අපේ රටේ එහෙම අපිට දේවල් නැහැනේ ඉලෙක්ට්‍රොනික එච්චර තත්ත්වයට ගිහිල්ලා බලන්න බෑ. ඉතින් එතකොට අපි මේක හරිනවා තව කොහට ප්‍රංශයට හරිනවා එංගලන්තයට හරිනවා ජපානයට හරි කොහට හරි ඒක කරන්න පුළුවන් තැනකට හරින්න ඕන. ඉතින් දැන් මේ තියෙන තත්ත්ව හැටියට අපි හැමෝම කට අරගෙන බලන් ඉන්නේ මේකේ උත්තරේ එනකන්නේ. ඒකෝර මේකේ උත්තරෙන් තමයි මේකේ වැරදිකාරය කවුද කියලා දැනගන්නේ නේ. තේරුණාද? ඒකම කැප්ටන් දැන් මේ වෙනකොට සඳහන් වෙනවා නේද මේකේ එන්ජින් දෙකම ක්‍රියාවිරහිත වුණා. මේ එන්ජින් දෙකම ක්‍රියාවිරහිත වීමත් එක්කලා තමයි මේ ගුවන් යානය පල්ලෙහාට ආවේ කියන කාරණේ. ඒ වගේම මේක දැන් අඩි 600ක් විතර උඩදී වුණා කියලා කාරණේකුත් තිබුණා. නමුත් අපි අර මුදු මට්ටමේ ඉඳලා අඩි 200ක් උඩින් හිටපු හින්දා මේ අඩතුර සැබවින්ම සිදු වුණේ අඩි 400ක් විතර උඩදී කියලා කාරණේනේ කියන්නේ. එතකොට මේ ගුවන් යානයක එන්ජින් දෙකම එකපාර ක්‍රියාවිරහිත වීම වෙන්න පුළුවන් දෙයක්ද? කොහොමද මේක වෙන්නේ? දැන් ඔයාගේ ගෙදර හිටපු ගමන් ලයිට් යන්නේ නැද්ද? යනවනේ. ෆ්‍රිජ් එකත් නවතිනවා, ටෙලිවිෂන් එකත් නවතිනවා, ලයිට් උත් නවතිනවා, ඉස්ත්‍රි එකත් නවතිනවනේ. ඉලෙක්ට්‍රොනික එකක් නම් එකපාරට වෙන්න පුළුවන් නේ. නේද? අන්නේ ඒක දැන් ඔය ප්‍රශ්නේ හැමෝම අහනවා. මමත් අහනවා මගෙන්. මේ මෙච්චර හදපු එන්ජිමක් මෙච්චර තීක්ෂණයෙන් උසස්ම එකක්. නමුත් ඔය මේ ඉලෙක්ට්‍රික් පවර් එකෙන් එනකොට මේක ඇත්තම කියනවා නම් මේකේ ඒ හයිඩ්‍රොලික් තිබුණාට හයිඩ්‍රොලික් එක වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් වලින්. ඉතින් මොකක් හරි වෙලා දැන් වෙලා තියෙන්නේ මේක මම වාට දේවල් කියන්න ගියොත් එහෙම මම මොනවා කිව්වත් ඔයාලට සමහරවිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මං කියන භාෂාව තේරෙන්න කියන්නේ බෑ. අපි හිතමු ලයිට් ගියා ගෙදර. සේරම යනවනේ. අන්න ඒ වගේ කතන්දරයක්. එක පාට වුණානේ. හරිද? ඉතින් මම හිතන්නේ දැන් තියෙන දත්ත හැටියට ආයි තියෙනවා කෝටියට එකවරක් තමයි මේක හරිද නැද්ද කියලා කියන්න පුළුවන්. මේක ඉලෙක්ට්‍රිකල් ෆේලියර් එකක් කියලා. ඒකත් පුළුවන් වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. හැබැයි එකක් දන්නවා අර රෑම් එක ටර්බයින් කියලා එකක් එළියට ආවනේ හුලම් පෙත්තක් ඔය බයිසිකල් එකේ අල්ලන් එන්නේ පොඩි ළමයි. කැරගෙනවනේ ඒක. ඒක කැරගෙනකොට ඒකෙන් එනවා ඉලෙක්ට්‍රිකල් හයිඩ්‍රොලික් සපෝට් එකක්. ඒ සපෝට් එකෙන් සේරම දේවල් කරන්න බෑ. හැබැයි ඕනම දේවල් කරගන්න පුළුවන්. හරිද? ඒක එළියට ආවා. ඒක ඔටෝමැටිකලි එන්නේ. ඒක කවුරුත් දාන්නේ නැහැ. එතකොට දැන් වීඩියෝ එකේ ඒගොල්ලෝ පෙන්නනවා මෙහෙම හුලම් පෙත්තක් පල්ලයට ඇවිල්ලා. ඉතින් ඒක හරිනම් ඒ කියන්නේ එන්ජින් දෙකම ගියා. ඒතකොට දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ මොකද ගියේ කියලා. මොකද කියලා මම දන්නේ නැහැ. අර පුබුදු කතාවක් තිබුණා නේද අර ඔව් මට තප්පරයක් දෙන්න සුරංග අපි මේක මම දන්නේ නැහැ ඔබ අහන්න අර ප්‍රශ්නේ මම මේ වෙන එකක් දන්නේ නැහැ. දැන් කැප්ටන් දැන් ඔය රැට් එක කියන එක ඩිප්ලොයි වුණාම දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් කැප්ටන් කිව්වනේ හරි එන්ජින් දෙකම නැවතුනාම තමයි රැට් එක එන්නේ. ඒතර කෙනෙක්ට මම මේ සාමාන්‍ය මිනිස්සු මේ ප්‍රශ්නේ අහන ඉඳන් මම අහන්නේ. ඒතර කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් එන්ජින් දෙකම ඩිසේබල් වුණාම රැට් එක ඇවිල්ලා කඩා වැටුණා නම් ඇයි කඩා වැටුනේ එහෙනම් කියලා. ඇයි කඩා වැටුනේ මෙහෙමයි. එයාගේ ওই රැට් එක එනකොට මිනිහා හිටිය අඩි 400. හරිද? ඒ රැට් එකෙන් කරන්නේ රැට් එකෙන් එන්ජින් එක අරන් ප්ලේන් එක අරන් උස්සන් දැන් මෙහෙමනේ
ප්ලේන් එකක් උඩ යන්න කාරණා දෙකක් තියෙන්න ඕන. මම ඒකේ සමහරලාට මට සමහර වචන වලට සිංහලෙන් කියන්න බැරිකම වෙන්න පුළුවන්. එකක් තියෙනවා එන්ජින් එකේ තියෙන පවර් එක. ඒකනේ ප්ලේන් එක යන්නේ. අනිත් එක තියෙනවා ඒරෝඩයිනමික්. ඒ කියන්නේ දැන් ගලක් ගැහුවම වැටෙනවනේ. අපි අර කරදාසි රොකට් එකක් කරේ මේක හිටඩි දුර යනවනේ. ඒ කියන්නේ තට්ටේ හැටියට ඒ දෙකම එකට තියෙනවනේ. පවර් එකයි මේ තට් එක. මේකයි අර ෆිසික්ස් වල අර බර්නෝලි මූල ධර්මය කියලා කියනවා නේ. අන්න හරි. බර්නෝලි ඔය දේවල් හරියට දන්නවනේ. බර්නෝලි. එතකොට දැන් මෙතන අපි කියනවා එන්ජින් පවර් දෙකම ගියා කියලා. ඉතින් මේක දැන් වැටෙන්න යන්නේ. හරිද? එතකොට අර රැට් එක ඇවිල්ලා රැට් එකෙන් කරන්නේ මෙයාට එලවන්න අර තියෙන ඉන්ස්ට්‍රුමන්ට් පේනවා. තව ඉලෙක්ට්‍රික් පොඩ්ඩක් තියෙනවා. ඒවත් වැඩ කරනවා. හරිද? හයිඩ්‍රොලිකුත් ටිකක් වැඩ කරනවා. හැබැයි ඒකෙන් මේ උඩ ඉඳලා මෙහෙම යන්න බෑ. සාමාන්‍යයෙන් රැට් එක එළියට ආවොත් එහෙම අඩි 10000කදී හුඟක් දේවල් කරගෙන ෂේප් වෙන්න පුළුවන්. ඒකයි. මේක ආවේ අඩි මැක්සිමම් 400යි. 400ට අඩු වෙන්නේ නැති. මන් දන්නේ නැහැ. එතනදී එයා හැරෙනකොට මේක වෙලා ඉවරයි ඊට පස්සේ. අනිත් එක ඒ බිල්ඩිමත් උසයිනේ. ඔව්. වර අපි දැක්කනේ බිල්ඩිම අඩු මම හිතන්නේ අඩි 100ක් විතර උස ඇති එක. එතකොට ඇත්තම කියනවනම් මෙයා ඉන්නේ 400 ඉඳලා 100ක් තිනවනම් 300යි වැටෙන්නේ ඉස්සලා සේරම කරන්න ඕනේ. එතකොට ඒ මිනිහා මේ රොබෝ කෙනෙක් නෙමෙයි ඉලෙක්ට්‍රොනික මිනිහා සාමාන්‍ය මිනිහෙක්. මොනතරම් බයක් එන්නේ නැද්ද? මොකද අපි ওই ජීවිතේට දැකලා නැහනේ. දැන් මම කවදාකවත් මම එන්ජින් දෙකම කපලා තියෙනවා මිනිස්සුන්ගේ ප්ලේන් එකේ නෙමෙයි. මේ සිමියුලේටර් එකේ. හැබැයි ඒක කපන්නේ අඩි 20000 15000 බලන්න මෙයාට පුළුවන් ද මේක හදාගෙන එන්න කියලා. මම ජීවිතේට අඩි 400 කපලා නැහනේ දෙකම. කපලා මං ෂුවර් එකට දන්නවා හොම් බෑන ගන්නවා කියලා ගිහිල්ලා. ඒක ෂුවර්. කැප්ටන් අර පුදු මම ඉස්සෙල්ලා අහන්න හිටපු ප්‍රශ්නේ දැන් අපි කතා බහට ලක් වෙනවා දැන් මේක දැන් කියන්නේ මේ ප්ලේන් එකේ එන්ජින් දෙකම ක්‍රියා විරහිත වුණා කියන කාරණේ. ඒත් එක්කම තවත් පොඩි දෙයක් මතුවලා තිබෙනවා මේ කැප්ටන්ගේ සීට් එකේ ඇතිවෙච්ච ගැටලුවක් හින්දා එකපාරට ඔහු පිටිපස්සට ගිහිල්ලා යම්කිසි ආකාරයකට අර මේ ටච් ලිවර් එක අල්ලන්න ගිහිල්ලා තමයි මේක උනේ කියලාත් පොඩි කතා බහක් ඇවිල්ලා තියෙනවා. මේ මෙහෙමත් වෙන්න පුළුවන්ද? කෝටියට එකයි. ඉස්සෙල් එකත් කෝටියට එකයිනේ මං කිව්වේ. මේක වුණාද නැද්ද කියන එක හැබැයි වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් කියන්නේ මම දැකලා තියෙනවා දැන් අපි කාර් වල සමහරවිට ඉඳගත්ත සීට් එක පල්ලෙහාට යනවනේ. දැන් මෙයා මෙහෙම කරලා ප්ලේන් එක අදිනකොට අත් දෙකම මෙතන තියෙන්නේ. මෙයාගේ සීට් එක බෲස් ගාලා පල්ලෙහාට ගියා නම් මෙයා මොකක් හරි අල්ල ගන්නව නේද? ඉතින් අල්ලගෙන තින්නේ අර ත්‍රස්ට් ලීවර් එක. ඒක ඇල්ලුවා නම් මෙයා පස්සට යනකොට ඒකත් ඇදෙනවා පල්ලෙහාට. ඉතින් එතකොට එන්ජින් නිවෙනවනේ. නිවෙනවනේ මේ අඩු වෙනවනේ. ඒක වෙන්න පුළුවන්. හැබැයි කෝටියට එකයි. ඒක ඔය පිළිගන්න ඕනේ. ඔව්. එතකොට කැප්ටන් මම ආයෙ සරල ප්‍රශ්නයක් අහන්න. දැන් අපි හිතමු ඒක උනා අපි නෙමෙයි කෝටියට එකෙන් හිතලා ඒක උනා කියලා. අඩි 400 දී හෝ ඊට පහළදී ඒක වෙනවා. ඔව්. උනොත් ආයෙ රිකවර් කරගන්න බැරිද ඒක? රිකවර් කරගන්න ඉස්සෙල්ලා මෙයා එහෙම හිතන්න දෙපයි. ඇයි මෙහෙම වැටෙන්නේ නැන මිනිහට මම කියන්නේ මෙහෙමයි. දැන් මේක යන්තම් එන්ජින් ඔහොම වෙච්ච ගමන මේක තොරණක් පත්තු කරා වගේ වෝනින් ලයිට් හැමතැනම හෝන් එනවා ආරෝමියෝ. මේ අපි කතා කරන්නේ තප්පර ගානක. ඔව්. හරිද? ඒ වෙලාවේ මොනවද හිතනවද කියලා මිනිස්සුන්ට ඇත්තම කියනවා නම් හිතා ගන්න බැරි වෙනවා. ඔයාලට තේරෙනවද මං කියන්නේ? හිතා ගන්න බෑ මේ කොච්චර පයිලට්ලව කොහොම හොඳට ට්‍රේන් කරත් අපිට ඕවගේ දේවල් මනින්න බෑ. ක්ෂණිකව සිද්ධ වෙන දේවල්. මෙහෙම කරනකොට බෑ කතන්දරයක් නෙවෙයි කියන්නේ. අන්න ඒකයි කතන්දර. කැප්ටන් දැන් මේක සිද්ධිය වෙනකොට සාමාන්‍යයෙන් අපි දන්න විදිහට අපි අහලා තියෙන විදිහට අඩි 150ක් විතර උඩදී මේ රෝද ටික ඇකිලෙනවා. ඇකිලෙනවා. ඔව්. නමුත් මෙතනදී එහෙම දෙයක් වෙලා තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ අඩි 200කට පොඩ්ඩක් උඩට ගිහිල්ලත් මේක සිද්ධ වෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් අඩි 150කදී මේක ඇකිලෙනවා නම් අඩි 150කට උඩට ගිහිල්ලා මේ අනතුර සිද්ධ වුණේ. අනතුර සිද්ධ වෙන්න කලින් මේක අකුල ගන්න ඕන. නමුත් එහෙම දෙයක් වෙලා තිබුණේ නැහැ. ඔය කිව්වා පොඩි ඒකට තියෙන පොඩි වෙනසක්. මේක වෙන්න පුළුවන් අඩි 100කදී. එන්ජින් දෙකම යන්න පුළුවන් අඩි 100යි. අඩි 50ද යන්න පුළුවන්. හරිද? ඒ මම කියන්නේ ඒ එන්ජිම ගියා කියන්නේ මෙහෙම ඩොග් ගාලා යනකොටම වෝනින් අරිමි හුඟක් එනවා. ඒතර තියෙනවර කෝටියෙන් එක chance එක අරගොල්ලොන්ට රෝද මතක නැති වෙන්න.
බය වෙලා නේ දැන් තියෙන්නේ හොන්දට මට ඒක ඕගොල්ලන්ට තේරුම් කරන්න බෑ මට තේරුම් කරන්න බෑ මට මොනවද මිනිහට හිතෙන්නේ කියලා ඒ වෙලාවට ඒගොල්ලන්ට රෝද මතක නැති වෙන්න පුළුවන් මොකක් හරි වෙන්නේ නැති නැත්නම් ඒ මිනිස්සු රෝද බලලා හැදියන් ඉන්නේ නැහනේ දැන් ඔයා කියන විදිහට අඩි 300 දී වුණා නම් එහෙනම් රෝද උඩ තියෙන්නේ උස්සලා ඉවරයි කියන්නේ රෝද උස්සන්න ඉස්සල්ලායි මේක වුනේ ඉතින් එහෙම හිතලා අපි හිතමු මේක වෙලා තියෙන්නේ අඩි 100කට විතර හැබැයි යන ඇවිල්ලට තව 300ක් ගියා උඩට. ඒක වෙන කතන්දරයක්. හරි. මට හිතනවා සුරංග දැන් මේක මේ සාමාන්‍ය මිනිස්සුනේ බලන්නේ. දැන් සමහරවට ප්ලේන් වල ගිය අයත් බලනවා ඇති නොගිය අයත් බලනවා ඇති. ගියත් අපි යන්නේ ඉතින් කැබින් එකේ වල අපි යනවා. අපි දන්නේ ප්ලේන් නැහැනේ. ඇත්තටම කැප්ටන් මේ ප්ලේන් එකක් අර පැසෙන්ජර්ස්ලා ඔන් බෝඩ් කරාට පස්සේ මේක ගුවන්ගත කරන ප්‍රොසෙස් එක මොකක්ද කියන එක අපි පොඩ්ඩක් තේරෙන භාෂාවකින් පැහැදිලි කරමුද බලන්න. හරි. ඒක පුළුවන් මට කියන්න. ඔතන පළවෙනියෙන්ම අපි සරල විදියෙන් කතා කරමු. මොකද මේ මිනිසුන්ට තේරෙන්නේ නැති දේවල් කියලා වැඩක් නැහැ. ආසෙන්තරාවක් යන්නේ ඉස්සෙල්ලා ඕකේ බර දාලා බර බලලා සේරම තමයි යන්නේ. හරිද? දැන් එතකොට ඉස්සෙල්ලාම දානවා අපිට යන්න ඕන අහමඩබාඩ් ඉඳලා ගැට්ටික් ලන්ඩන්. ඕකට යන්න ඉන්ධන ගානක් ඕන. එතෙක් ඉඳන් එතනට යන ඉන්ධන ගෙනියලා හරියන්නේ නැහැ. එතන ගිහලා ඒතර ඩොග් ගාලා වැටෙනවනේ. එහෙම නෙමෙයි. තව වැඩියෙන් තියෙන්න ඕන. එහෙම ලොකු ඉන්ධන ගානක්. දැන් ඔය ආසියාන්තරාවේ මං හිතන්නේ පුළුවන් තරම් ගහන්න ඉන්ධන ගහගෙන යන්නේ දාට. එතකොට ඔය පැසෙන්ජර්ලාගේ ලෝඩ් එකක් තියෙනවා. ඔය සේරම ගත්තාම ඕකේ තියෙනවා උපරිම බරක්. මේ ආසියාන්තරාවට මේ උපරිම බර යන්න පුළුවන් ගාන මෙච්චරයි කියලා. හරිද? හැබැයි ඒක වෙනස් වෙනවා උෂ්ණත්වයට. ඩෙන්සිටි එකට. අරම හුඟක් දේවල් වලින් කොහොම හරි එදා මෙයා යනකොට ඒ උපරිම ලෙවල් එකේ තමයි හින්දලා තියෙන්නේ. ඒක මට හිතුවා ඇති. හරිද? එතකොට ඒ උපරිම ලෙවල් එක අරගෙන මේගොල්ලෝ මේ ගණන් හදලා බලලා කියනවා මේ වේගවල් තුනක් ලකුණු කරනවා. එකකට කියනවා V1 කියලා. අනිත් එකට කියනවා rotation කියලා. දෙකයි. තුන්වෙනි එක තමයි V2 කියන්නේ. ඒක දන්නවා. මම කියන්න මොනවද ඒ කියන්නේ. V1 කියන්නේ දැන් ආසියාන්තරා වෙලවන්න යනකොට කැප්ටන් මේ මැරලා මේක අල්ලගෙන මෙහෙම අතෙන් අනිත් එක අල්ලගෙන යන්නේ. මේක කියලා කියන්නේ මේ ත්‍රස්ට් ලීවර් එක. මෙතන තියෙන්නේ කන්ට්‍රෝල් කොලම් එක. මෙහෙම. එහෙම යනකොට දැන් අපි 130යි කියන්නේ V1 එක. V1 කියලා අර කෝපයිලට් කහගෙනවා. කටුවේ තැනට එනකොට. මෙයා එතකොට මේ තියෙන අත අරගෙන මේකේට ගන්නවා. ඒ කියන්නේ V1 කිව්වට පස්සේ මේක නවත්තන්න බෑ. නවත්තන්න ගියොත් කානුවේ තමයි. හරි. එතකොට මේක අත තියන් ඉඳලා වැඩක් නැහැ නේ. වහන්න බෑනේ. තල්ලු කරන්නත් බෑ. ඉතින් ටක් ගාලත ගත්තා. ඒකත් එක පොඩි පුංචි බාධා කිරීම. කැප්ටන් දැන් එහෙම ලිවර් එක එහෙම දැම්මට පස්සේ සාමාන්‍යයෙන් අපි දන්න ඔටෝ ගිය වාහනවල නම් ලිවර් එක ලොක් වෙනවා. ඔව්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ අර සීට් එක පල්ලෙහාට වැටෙනකොට මේ ලිවර් එක ග්‍රවුන්ඩ් වුණාද ඇදුනද කියන කාරණේ සම්බන්ධයෙන් දැන් එහෙම ලිවර් එකක් ලොක් වෙන්නේ නැද්ද? දැන් මෙහෙම ලිවර් එක ඉස්සරහට දැම්මට පස්සේ ලොක් වෙන්නේ නැද්ද? නෑ මේක දැන් එක ආසියාන්තරාවේ හැටියට බෝයින් එකේ එහෙම ලොක් වෙන්නේ නැහැ. හැබැයි ඒක දැම්මට ඒකේ ඒ පවර් එක එන්නේ මෙතන තියෙන කම්පියුටර් එකෙන්. මම ඒ හරියට කියනවා. ඔකට කියනවා ටෝගා කියලා. ඒ කියන්නේ පුළුවන් තරම් උපරිම පවර් එක. අපි එහෙම දාගෙන ගියාම ඒකේ තියෙනවා. හැබැයි අර මිනිහා ලිස්සලා යනකොට මේක අල්ලපු ගමන් ඒකත් ඇදගෙන යටේ. ඒක ওই පැත්තට ඒකට හරියනේ උත්තරේ. හරි. අන්න දැන් V1 එක පහුවෙච්ච ගමන් අත මෙහාට ගත්තා. ඒ කියන්නේ මට නවත්තන්න බෑ දැන් යන්න ඕන. හරි. ඊට පස්සේ VR rotation කියලා අරය කහගෙනවා. ඒ කියන්නේ දැන් මේ බිම යන ප්ලේන් එක එයාට පේනවා ඒ දෙන්නටම තියෙනවා මෙහෙම ඊතලයක්. ඒ ඊතලයේ උඩ ගියා කියන්නේ ආසියාන්තර උඩ ගියා. එතකොට ඒකට කියන්නේ පොසිටිව් රේට්. එහෙම නැත්නම් පොසිටිව් ක්ලයිම් කම්පැනි හැටියට. අපි හිතමු පොසිටිව් රේට් කියලා. අරය කහගෙනවා පොසිටිව් රේට් කියලා. එයා කහගපු පළියට කැප්ටන් මේක අදින්නේ නැහැ. මේකත් බලනවා මෙයා. මෙයා බලලා කරන්නේ සේරම. පොසිටිව් රේට් කියලා කිව්වම හරි මෙයා කහගෙනවා ගියර් අප් කියලා. ඒ කියන්නේ රෝද ටික උස්සන්න කියලා. එතකොට එයා අත මෙහෙම දාලා ලීවර් එකක් තියෙනවා ඒක උස්සපු ගමන් රෝද උඩට යනවා. දැන් ওই සේරම වෙන්නේ අඩි 200කට ඉස්සල්ලා. හරිනේ. අර ඇරෝ එක ගියා. එයා පොසිටිව් රේට් කිව්වා මෙයා ගියර් අප් කිව්වම අර උස්සලා දැම්මා. ඕක තමයි කතන්දරේ. දැන් ওই ස්පීඩ් තුන ඊට පස්සේ V2 කියන්නේ ඒ ගාන තියෙනවා නම් එක එන්ජිමක් නැති වුණත් එක එන්ජිමෙන් යන්න පුළුවන්. ඒකට කියනවා
safe climb out speed කියලා. V2 ඔන්න වේග තුන ඕක තමයි. හරි. සුරංග අපි මේකේ දැන් මේ සමාජයේ කතා වෙන තව ප්‍රශ්නයක් නේ දැන් ඔය මේකේදී අපි අර 1 billion reasons තමයි මේ කතා කරන්නේ. හැම එකම 1 billion. හැම එකම. දැන් මේ ඉන්ධන වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. එතකොට මේකේ තර්ක දෙකක් තියෙනවා කැප්ටන්. එකක් ඉන්ධන වල ප්‍රශ්නයක් එහෙම එකපාරට එන්න පුළුවන්ද? එහෙමනම් මේක රනවේ එකේදී තේරෙන්නේ නැද්ද පයිලට්ලට? නෑ මෙහෙමයි. දැන් ඉන්ධන වල ප්‍රශ්නයක් කියන්නේ දැන් ඔයාගේ කාර් එකට ඔයා කාර් එකේ ලෝන කාර් එක පෙට්‍රෝල් කාර් එකක්ද? ඔව්. ඕර භූමිත බලන්න. යනවනේ බොක් බොක් ගහ හරියයි. ඉතින් එතකොට ඔය contaminated මේ ෆියුල් කියන්නේ ඒ ෆියුල් වලට වතුර ගිහිල්ලා අරවා ගිහිල්ලා මොනවා හරි වෙලා මොන හරි දාලා උකට. හැබැයි ඒව සේරම චෙක් කරලා තමයි දැන් මෙතන මේ අපි කාර් එකකට පෙට්‍රෝල් ගහනවා වගේ ගිහිල්ලා මේකක් අරන් ගහන්නේ නැහැ. මේවා එන්නේ පොළොව යට ඉඳලා. බවුසර් ගෙනල්ලා ගහපු කාලේ ගියා. පොළොව යට ඉඳලා එතන තියෙනවා ලොකු චෙකින් දේවල්. ඒවා චෙක් කරලා ඒකේ වතුර පොඩ්ඩක් හරි තියෙනවනේ මේකට යවෙන්නේ නැහැ ප්ලේන් එකට. ඒතර කොන්ටැමිනේට් වෙන chance එක බොහොම අඩුයි. බොහොමත්ම අඩුයි. ඒක ප්ලේන් එක පටන් ගන්න ඉස්සෙල්ලාම කරන දේවල්. දැන් මම අනන්ත ෆ්ලයි කරා මම කවදාකවත් හිතුවේ නෑ මගේ මේ ඉන්ධන කොන්ටැමිනේට් වෙයි කියලා හිතුවේ නෑ. ගියා මිසක් හරිද? ඉතින් ඒක තමයි කතන්දරේ කරන කොන්ටැමිනේට්. එතකොට හැබැයි ඒම වෙලා තිබිලත් ඔක වුණා නම් අන්න අපේ කෝටියට එක එනවා ඒකට. ඒකටත් පොඩි chance එකක් තිබුණා contaminated රන්නේ. හැබැයි ඒ contaminated රන්නේ තිබුණත් දැන් මෙහෙම පෙට්‍රෝල් ටැංකිය තියෙනවා නම් මේ පැත්තෙන් යනවා මේ එන්ජිමට මේ පැත්තෙන් යනවා මේ එන්ජිමට. ඒක මෙතන තියෙන්න බෑ නැත්නම් දෙකම එකට යන්න බෑ. දැන් මේ හරිය තිබුණා නම් ඒක නවතී. ඔව්. නේ මේ හරිය තිබුණා නම් අනිත් එක නවතී. මේ දෙකම එකට යනවා කියන එක contaminated මේ ඉන්ධන වලින් වෙන්න හරි අමාරු දෙයක්. ඒ වගේම පුබුදු දැන් අර වේෆරයිස් වෙන එක. එහෙමත් නැත්නම් ඒක පිළිබඳව කතා බහට ලක් වෙනවනේ. විශේෂයෙන් මේ ඉන්ධන ග්‍රවුන්ඩ් කරලා තියෙද්දි මේ ෆ්ලයිට් එක ග්‍රවුන්ඩ් කරලා තියෙද්දි ඉන්ධන වේෆරයිස් වෙනවා. වාෂ්පීකරණයට ලක් වෙනවා. මේක වෙලත් මෙහෙම වෙන්න පුළුවන්ද? දැන් මේ ෆිසික්ස් ක්ලාස් එකක්ද? මේමයි වේපරයිස් වෙනයි කියන එක ඇත්තම කියන්න මම ඔය තේරුම් කරන්න ඒව කියන්න දන්නේ නැහැ. මම ඉංජිනේර කෙනෙක් නෙමෙයිනේ. මම දැන් ඔය ප්ලේන් වලට ගිහිල්ලා කවදාකවත් ඉඳගෙන බැලුවේ නැහැ අද වේපරයිස්ද නැද්ද ඌව බැලුවේ නැහැ. මම දානවා එතන මට ඕන අද අපි හිතමු කිලෝග්‍රෑම් 70000ක් ඕන. මිනිහා 70000 දාපු එක තමයි මම බලන්නේ. හරිද? ඒක වේපරයිස් වුණාද කොන්ටැමිනේට් වුණාද ඒව මට කියන්න දන්නෙත් නැහැ බලන්න දන්නෙත් නැහැ. හැබැයි ඔය අහපු ප්‍රශ්නේ නැත්නම් මිනිස්සු මොකක් හරි කියන්න බෑනේ. ඕක තියෙන්නේ උෂ්ණත්වයේ හැටියට. ඒ ප්ලේන් එක තියෙනකොට අර ඕක වේපරයිස් වෙලා ඊට පස්සේ වේපරයිස් එකේ කොහොමද එළියට ඒක ටැංකියට ගිහිල්ලා මොකද වෙන්නේ කියලාවත් මම දන්නේ නැහැ. හැබැයි එහෙම කතන්දරයක් තියෙනවා. ෆියුල් වේපරයිසින් කියන එක තියෙනවා. සමා වෙන්න මට දැනුමක් නැහැ ඒක ඕගොල්ලොන්ට තේරුම් ගන්න. හරි. කැප්ටන් අපි මෙහෙම එකක් හිතමු. දැන් ඔය උෂ්ණත්වය ගැන කතා කරනවානේ දැන් ඔය වේපරයිසින් හරි මොනවාට හරි උෂ්ණත්වය ගැන කතා කරනවානේ. ලෝක ඉතිහාසය ගත්තොත් කැප්ටන්ගේ පර්සනල් එක්ස්පීරියන්ස් සහ ලෝක ඉතිහාසය ගත්තොත් කොහේද අපිට වාර්තාවන් තියනවාද එහෙම ෆ්ලයිට් එකක් යන්න තිබිලා උෂ්ණත්වය වැඩි හින්දා නවත්තපු අවස්ථා තියනවාද ලෝකෙ? ඉතින් මම නවත්තලා දිනවනේ. යන්න නැතුව ඉඳලා. මෙහෙමයි ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ආසියාන්තරාව යන්න ඉස්සෙල්ලා අපිට තියෙනවා මෙහෙම එන්ජිමේ ෆුල් පවර් තියෙනවනේ. ඊට වැඩි දාන්න බෑනේ. දැන් අපි ෆුල් පවර් දාලා අපි හිතමු ජොහානස්බර්ග්. ගුවන් තොටුපළ තියෙන මම හිතන්නේ මුහුදු මට්ටමට අඩි 5000ක් කොහෙද උඩින්. ලොකු ගාණක්. ඒකට ගිය ගමන් මේ ෆුල් පවර් දැම්මට අපිට කොළඹ හම්බ වෙනවා නම් ඒකට 10ක්. එතන හම්බ වෙන්නේ 8යි. අඩුයි. එතකොට ඒ 8න් යන්න පුළුවන් ගාණක් කියලා තියෙනව නේද? ඉතින් ඒ මදිවට ජොහානස්බර්ග් වල එදා උෂ්ණත්වය 30 නම් තවත් අඩු වෙනවා. ඉතින් එතකොට අර තියෙන වැඩිම පුළුවන් යන්න තියෙන බර අඩු කරන්න ඕන. එහෙම බලලා අපිට අඩු කරන්න බැරි නම් අපි බඩු ටිකක් අහකට දාන්න ඕන. නැත්තම් රෑ වෙනකන් ඉන්න ඕන යන්න. උෂ්ණත්වය හරි වෙන්න ඕන. අපිට ඒක අඩු කරන්න බෑනේ මුහුදු මට්ටමින් තියෙන 5000. ඒක එහෙමමයිනේ. අපිට අඩු කරන්න පුළුවන් ආසියාන්තරාවේ බරයි
අර හවස් එකන් ඉඳලා ඉර බහිනකන් ඉන්න ඕන යන්නේ. එහෙම වෙනවා. ඒකේ කියලා මේ මිනිස්සු එච්චර ටයිට් වෙන්නේ නැහැ. හැබැයි මට වෙලා තියෙනවා. ඒක දැන් මෙතන කියන්නේ යුත් තව කතන්දරයක් තියෙනවා. සමා වෙන්න ඕනේ කැප්ටන් මේ දැන් කාරණයක් තියෙනවා ඒ තමයි මට දැන් මේක එන්ජින් දෙකම නවතිච්ච එක මට හරි ප්‍රශ්නයක් පුදුද. මොකද එන්ජින් දෙකක් තියෙද්දි දෙකම එකපාර නවතුනා කියන එක. ඒකින්ද මේ ප්‍රශ්නෙත් අහන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් කැප්ටන් අපි කාර් එකක් ස්ටාර්ට් කරනකොට දැන් කාර් එක ස්ටාර්ට් කරලා ටිකක් රේස් කරනකොට අපිට දැනෙනවා එන්ජින් එකේ ෆෝල්ට් එකක් තියෙනවා. පොයු මිස් එකක් තියෙනවා. මිස් එක කියන්නේ. ඔව්. එතකොට දැන් මේක මේ ටේක් ඔෆ් කරලා අඩි 3-4000ක්වත් ගියාම වෙච්ච කාරණයක් නෙවෙයිනේ මේක මේ අඩි 200ක් 300ක් අතර ප්‍රමාණයකදී වෙච්ච කාරණයක්. එතකොට දැන් මෙච්චර මේ පොඩි කාලයකදී මේක එහෙම වෙන්න මේක ග්‍රවුන්ඩ් එකේදී කියන්නේ මේක ටේක් ඔෆ් කරන්න කලින් අර පුදු ඉස්සෙල්ලා වුණානේ මේක රණවේකදීවත් මේක දැනුන්නේ නැද්ද කියන එක. එතකොට දැන් රණවේකදී සමහරවිට සමහර ශබ්ද තියෙනවා අපිට කාර් එකක් වුණත් ධාවනය වෙනකොට ඇහෙන්නේ නැහැ. නමුත් ස්ටාර්ට් කරලා තියෙනකොට ඇහෙනවා. ඔව්. ඒ වගේ මේ ප්ලේන් එක සක්‍රිය කරලා ස්ටාර්ට් කරලා මම හරියට දන්නේ නැහැ වචනේ. ස්ටාර්ට් කරලා තියෙනකොට ඒ අවස්ථාවේදීවත් මේ එන්ජින් ෆෝල්ට් එකක් දැනෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් යම් කිසි ආකාරයක ප්ලේන් එකක් ස්ටාර්ට් කරාට පස්සේ මේකේ එන්ජින් එක චෙක් කරලා බලන එහෙමත් නැත්නම් මේකේ තියෙන මෙකැනිසම් එක මේකේ තියෙන ටෙක්නොලොජි එක චෙක් කරලා බලන එහෙම සිස්ටම් එකක් නැද්ද? නෑ මේවා ඇවිල්ලා ඒකම සිස්ටම් එක චෙක් කරනවා. ඔය මොඩර්න් අලුත් ආසියාන්තරාවක එන්ජිම ස්ටාර්ට් කරාපම සේරම හරි කියලා ඒගොල්ලෝම කියනවා. ඉන්ස්ට්‍රුමන්ට් එක තියෙනවා ඒකෙම පෙන්නනවා සේරම හරි කියලා. එතන වැරද්දක් තියෙනවා නම් එතන ලයිට් එකක් එනවා. තේරුණාද? එතකොට බලන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. දැන් ඔයගේ පළවෙනි ප්‍රශ්නෙට මේ තාම උත්තර දෙන්නේ. හරිද? එතකොට එන්ජිම ස්ටාර්ට් කරාට පස්සේ අපිට එක එක සංඥා තියෙනවා මොකක් හරි වැරදි කියලා. මොකක් හරි වැරදි කියලා කිව්වහම එක තැනක තියෙනවා ගොඩාරියක් ලයිට් ඒක එකක් ආව නම් එම ඔන්න පොඩ්ඩක් ඉන්න මොකද කියලා බලන්න ඕන. ඒ වගේ දේවල් තියෙනවා. දැන් ඒ සේරම අපි කියන්නේ බ්ලැක් කොක්පිට් කියලා. ඒ කියන්නේ ලයිට් ඇවිල්ලා නැහැ. නේ? මොකක්වත් ලයිට් ඇවිල්ලා නැහැ. එහෙම මට ගියා කිනේ. ඒකයි කතන්දරේ. හරිද? එතකොට ඊට පස්සේ දැන් අපි මේක මෙහෙම අරගලා හයියෙන් යනවා. දැන් ඔයගේ කාර් එකේ යනකොට එන්ජිම පොඩ්ඩක් සවුත් වුණා මොකක් හරි නම් චුක් මිස් වෙනවා ඇහෙනවනේ. දැන් මේක එහෙම ඇහුන්නේ නැහැ නේ මිනිහට. මේක වුණේ මෙයා හිතන්නේ පොඩ්ඩක්වත් මොන හරි වැරද්දක් තියෙනවා කියලා. මෙහෙම ගිහිල්ලා මෙහෙම උස්සෝම තමයි වුණේ අඩි 100දී 150දී වෙන්නේ නැති. ඉතින් ඒ වගේ හදිස්සියේ එහෙම එන්ජින් දෙකක් යන්න අර 1 බිලියන් මං කියවනේ කෝටියකට එකයි chance එක කියලා. ඒක chance එක වැඩියෙන්ම තියෙන්නේ කෝටි භාගයකට එකයි කියන්න පුළුවන් ඉලෙක්ට්‍රිකල් ෆේලියර් එකක් ආවනම්. ඔය එන්ජිමේ තියෙන FedEx කියලා එකක්. දැන් ඔය අහන්න එපා මගෙන් FedEx කියන්නේ මට කියන්න පුළුවන්. හැබැයි ඒක තේරුමක් නැහැ වචනේ. හරිද? FedEx කියන්නේ ඒක තමයි එන්ජිම සේරම දේවල් බල ප්‍රේෂන් කරන්නේ. ඒක ෆේල් වුණොත් ලෙඩේ. ඒවල තියෙනවා. FedEx එකෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. හැබැයි ඒකෙත් තියෙන ඉලෙක්ට්‍රික් සෙල් එන්නේ. ඒ ඉලෙක්ට්‍රික් මුළු කතන්දරේ ඉවර වුණා නම් FedEx එකයි සේරම නැතුව යන්න පුළුවන්. අන්න ඒකයි. ඒක ඔච්චර තමයි කියන්න තියෙන්නේ. හරි. කැප්ටන් දැන් අපි හේතු පැත්තක තියලා දැන් මෙහෙම එක තැනකට අපි යමු. දැන් අපි හිතමු අර 1 බිලියන් chances වලින් පයිලට් ගේ සහ කෝ-පයිලට් ගේ වැරදි ටික අපි ඔක්කොම පැත්තකට දාමු. දැන් ෆ්ලැප්ස් කතාව කොහොමද ඉවරනේ ඒක දැන් ඒක අතන්දර ඉවරයි. ඒක කතා කරන්න දැන් ලීවර් එක ඇදුන එකත් අපි පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. සීට් එකේ කතාව. ඔව් ඒකත් පැත්තකින් තිබ්බොත් දැන් තමයි භයානක හරිය මේ කතාවේ. මේක ටෙක්නිකල් ෆේලියර් එකක්ද? එහෙමනම් තවත් බෝයින් වල මේක වෙන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි අනිත් බෝයින් ඔක්කොම දැන් ෆ්ලයි කරනවා. ඔව්. නෑ මෙහෙමනේ කතන්දරේ. හරි දැන් අපි මෙහෙම කිව්වට දැන් මේවා කරන්න කපාට කරන්න බෑ. හරි දැන් ඔයාලට මතක නැද්ද හිටපු ගමන් ඔය කාර් ඔන්න කියනවා Honda කම්පැනියෙන් අර කාර් එක ගත්තා. ඔව්. ඒක එළියට දාන්නේ මාකට් කරන්නේ මොකක් හරි වෙලා. අන්න එහෙම වෙන්න පුළුවන්. මේකෙත් එහෙම තියෙනවා දැන් අනන්ත ආසියාන්තරාවෙල මට මතකයි ඒ දවස්වල මොකක් හරි ආසියාන්තරාවට එහෙම වැරද්දක් වුණා නම් දැන් ඔය බෝයින් එකේම තිබුණේ බෝයින් මැක්ස් කියන ආසියාන්තරාවේ ඒගොල්ලෝ නැට්ටුවා. මොකද ඒකේ ප්‍රශ්න වගේක් ආවා. ඊට පස්සේ ඒක හොයාගෙන ඒක හදලා ඒක යනවා. එහෙමයි. දැන් මේකරත් එහෙම වෙනවා. දැන් දැම්මම මෙහි නවත්තලා ඇති සමහර ඒගොල්ලෝ. අනිත් ඒගොල්ලෝ තව සමහර ඒගොල්ලෝ ඇති යන්න බය අයත්. ඔව්.
ඒකත් නැහැ කියන්න බෑ. බෑනේ, ඔව්. හරිද? ඉතින් ඒකේ කියලා මේක අද අපිට කියන්න බෑ කොහොමත් ඕක පළවෙනියෙන්ම ඒගොල්ලෝ ක්ලියර් කරයි හොයාගෙන කොහෙන් හරි ක්ලියර් කරයි මෙන්න මේකයි උනේ කියලා. මොකක් හරි අර කෝටියට එක කතන්දරේ මොකද්ද කියලා කියයි. ඊට පස්සේ ඒකට පිළියමක් ගන්න ඕනනේ. හැබැයි බුදු ඒත් එකම කියන්න ඕනේ මේ දැන් සමහර අවස්ථාවල ගුවන් යාන අනතුරු සිද්ධ වෙලා ওই බ්ලැක් බොක්ස් එක කියන එක හම්බුණාට පස්සේ සමහරලාට හම්බ වෙන්නේ නැතුවම බ්ලැක් බොක්ස් එකත් එක්ක මිසින් වෙච්ච අවස්ථාත් තියෙනවා. අනන්ත තියෙනවා. ඒ වගේම හම්බුණාට පස්සෙත් නැති මේකේ හරි නැති වෙනවා. එක්ක මේක හරි හේතුව පිළිබඳව හරියට අධ්‍යයනය කරලා තොරතුරක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්කෝ මේක වෙන වෙන කාරණා තියෙන්න පුළුවන්. ඒ රටවල් වල තියෙන ලෝක දේශපාලනට අදාළ කාරණා වෙනම කතා කරන්න ඕන මාතෘකාව. එතකොට මම කැප්ටන්ගේ මම මුලදී අහුවේ ඒකයි බ්ලැක් බොක්ස් එක හොයාගත්තත් මේක පරීක්ෂණ කටයුතු සිද්ධ කරන ආකාරය සාධාරණ විදියට ඒ කියන්නේ සිද්ධ වෙයිද කියන කාරණා. මම ඒක තමයි කිව්වේ. දැන් මෙතනදිත් මම අහන්නේ බ්ලැක් බොක්ස් එක හොයාගෙන මේ පරීක්ෂණ කටයුතු සිදු කරනකොට මේ රටවල් වල මැදිහත් වීමක් වෙන්න පුළුවන් නේ. දැන් මේක ඔව් ඔව් අපි දන්නේ නැහැ මොකද මේක ඕන දෙයකට ඒක තියෙනවනේ. ඔව්. ඉතින් ඒකින්ද මේ මෙතනදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කැප්ටන් හිතන්නේ දැන් මේක ඉස්සරහට. හැබැයි මෙහෙමයි මෙතෙන්දී දැන් මේ කතන්දරේ අපි හිතමු කාට හරි ඕන මේකේ ඇත්ත වහන්න. හරිද? හැබැයි දැන් කාලේ ඔය ඇත්ත වහන්න ලේසි නෑ දෙයක. ලේසි නෑනේ. ඔව්. සෝෂල් මීඩියා කියයි අරවා කියයි මේ වගේ අනිත් එක තව රටවල් ලෝක ගැන බලන් ඉන්නෝනේ. කට අරගෙන බලන් ඉන්නෝනේ නේ. ඒගොල්ලොන්ට තේරෙනවනේ. මේක කාටවත් ඇවිල්ලා කියන්න බෑ. මම නම් කියන්නේ දැන් මේගොල්ලොන්ට කියන්න බෑ මේක පයිලට් ගෙවරද්ද කියලා. ඒකෙන් ඒ පිම්මෙන් පැනලා ඉවරයි දැන්. අර රැට් එක ආපු හින්දා. හැබැයි අපි දන්නේ නැනේ රැට් එක ආවද නැද්ද කියලා. ඒක කියයි අර කළු පෙට්ටියෙන්. නේ? අපි දන්නේ මේ වීඩියෝ එකක තියෙනවා කියලා. ප්ලේන් එකක් යනවා රැට් එකක් තියෙනවා. ඒක සද්දෙත් එනවා කියලා කියනවා නේද? අර මොකද්ද සද්ද? ඔය සේරම දාන්න පුළුවන්. මේ වීඩියෝ දානකොට ඕන එකක් දාන්න බැරිද? ඒක වෙනකද ඉතින් අන්න ඒකයි මම කියන්නේ අපිට ඔය කළු පෙට්ටිය ඇවිල්ලා අර වොයිස් රෙකෝඩර් එක එනකම් දැන් වොයිස් රෙකෝඩර් කොහොම මිනිස්සු දන්නේ නැහැ මොකද්ද කියලා. දැන් මෙතන වොයිස් රෙකෝඩර් කියන්නේ මේ උඩ තියෙන ඕකෙන් රෙකෝඩ් වෙනවා. ඒක පැය ගානකට පස්සේ අලුත් වෙනවා. අන්න එහෙමයි වෙන්නේ. ඉතින් එතකොට ඒකේ අපිට මම ඔයාලට කුණු හරපකින් බැන්න කියන්නකො. බැනලා මේක වොයිස් රෙකෝඩ් එක ඔයා චෑමන් කම්පැනි. මම මේක බැලලා මම දන්නවා රෙකෝඩර් එකට ගියා කියලා. හරිද? හැබැයි මම දන්නවා ඒක මැකෙනවා කියලා ටිකක් වෙලාවක් කියලා. හැබැයි මම සර්කිට් බ්‍රේකර් එක ඇද්දොත් ඔයාට මම බැනපුගේ එතන හිර වෙනවා. තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඕවා මෙතනට වැඩක් නැහැ. කවුරුත් කරන්නේ නැහැ. නෑ මම අර වොයිස් රෙකෝඩර් එක ගැන කිව්වේ. ඒකේ තියෙනවනේ අර දෙන්න මොනවද කිව්වේ කියලා. දැන් අපි හිතමු මම කියලා මං අඩු ගානේ කියන්නේ දෙයියනේ කියලා කියන්නේ කටේ මොන හරි පණිනේ බය වෙච්ච පාරට අනේ අම්මෝ කියලා කියනවනේ අපි. අන්න මොකක් හරි එන්න පුළුවන්. ඉතින් ඒක අපි දන්නවා මෙහෙමයි මේ වෙලාවේ තමයි. මට විනාඩියක් ඕනේ. මේ සම්බන්ධයෙන් මෙතුමා බොහොම පරිණත ගුවන් නියම. මම හිතන්නේ ලෝකෙ පදින්න තියෙන අලුතෙන් ආපු සෑහෙන ප්‍රමාණයක් පොඩ්ඩයි ඉන්න. උතන මම නවත්තන්න ඕනේ. මේ ලංකාවේ ඉන්න ගුවන් නියමෝ හුඟාරියක්. වැඩ කරන අය ඉන්නවා විශ්‍රාම ගියා ඉන්නවා. ඔය හැමෝම මන් දන්න තරම්ම දන්නවා. හරිද? මෙතන මං අහුවෙලා ඉන්නේ මට ඕගොල්ලෝම අහුවෙච්ච හින්දා. උත්තර. අහන්නේ කාරණේ ඒක නෙවෙයි කැප්ටන්. දැන් මම එතනින් පටන් ගමු. මම අහන්නේ කැප්ටන් මේ දැන් ඔබතුමා අපි හිතමු ඔබතුමාට මේ වගේ එක්ස්පීරියන්සස් ඇතිනේ. මේ වගේ අවස්ථාවල් වල සමහරලාට එන්ජින් ක්‍රියාවිරහිත වෙච්ච අවස්ථා, හදිසි අවස්ථාවල එක්ස්පීරියන්සස් ඇති. මේ වගේ අවස්ථාවක ගුවන් නියමුවෙක් ක්‍රියා කරන්න ඕන ආකාරය විශේෂයෙන්ම පිටිපස්සේ ඉන්න පැසෙන්ජර්ස්ත් එක්ක සම්බන්ධතාවය තියාගන්න ඕන කොයි ආකාරද පුදු මේ වෙනකොට දැන් හොඳටම බය වෙලා ඉන්නේ පැසෙන්ජර් අපි දැක්ක මේ වීඩියෝස් අපි දැක්ක වීඩියෝ කරනවා මිනිස්සු කෑ ගහනවා තමන්ගේ ආගම් වලට යදිනවා මිනිස්සු බය වෙලා ඉන්නේ එතකොට කැප්ටන් කෙනෙක්ගේ කොහොමද මේ පැසෙන්ජර්ස්ත් එක්ක අතර තියෙන ඕන සම්බන්ධය දැන් මෙහෙමයි පළවෙනියෙන්ම මට වෙච්ච එකක් කියන්න එපයි මට දෙපාරක් මගේ එන්ජින් නැවතුණා දෙපාරක් ඒ වාරක් නෙමෙයි හැබැයි මුකුත් උන්නේ නැහැ මට. හරිද? ඒ මොකද දන්නවද? එන්ජින් දෙකම නැවතුනේ බිමදී. ඒක තමයි වෙලාව කියන්නේ නේ. නෑ මං කියන්නම් මේ වීලුවට නෙමෙයි කිව්වේ. එකපාරක් මුම්බයි බොම්බේ ටේක් ඔෆ් කරන්න ගියා.
මේ පැත්තේ ඉඳගෙන හිටිය බොහොම වටිනා මිනිස්සෙක් මගේ හොඳ යාළුවෙක් යොහන් පීරිස් කියලා එන්ජිම යන්න ඉස්සෙල්ලා එයා කැහැකලා ඉවරයි එන්ජිම ගියා කියලා. මම කකුල ගහන්නත් ඉස්සෙල්ලා කියලා ඉවරයි නැවැත්තුවා වැඩේ ඉවරයි. හරිද? තාපාරක් එංගලන්තේ ආයි ටේක් ඔෆ් කරන්න ගිහිල්ලා චිරාපණ්ඩු කියලා. එයා තමයි උතන ඉඳගෙන බොහොම හොඳ මිනිහ. ඒකත් එන්ජිම යනකොට තිරා කැහැගුවා මම මේක වැහුවා වැඩේ ඉවරයි. ඉතින් ඒක වෙලාව. නැතුව මම ආකාශයට ගිහිල්ලා නම් එන්ජින් ගිහිල්ලා නැහැ කවදාවත්. ඉතින් ඔය බැරදි මිනිහාගෙන් ඇහුවේ. හරි කැප්ටන් දැන් අනිත් එක තමයි සුරංග ඒකේ මට හිතන දේ දැන් ඉහළ ආකාශ අඩි 33000 දී වගේ ඔහොම එකක් වුණා නම් ඔබ කියන වගේ පැසෙන්ජර්ස් අතේ කතා කරන වෙලාවක් තියෙනවා මෙතන අපිට හිතන්න අමාරුයි නේ අඩි මොකුත් කරන්න වෙලාවක් නැහැ කැප්ටන් මම අහන්න හිටියේ මේ මට මේ ප්‍රශ්නේ දැන් ඔය බෝයින් මොකද 787 ද මේක 787 මේකේ හිස්ටරි එක ගත්තොත් මෙහෙම ටෙක්නිකල් ෆෝල්ට්ස් ගැන මොකුත් නැහනේ අවුරුදු දැන් මම හිතන්නේ 2011 ද කොහොද ඔකේ එළියට ආවේ කියන්නේ අවුරුදු 14ක් කියන්නේ ඕකේ නෑ ඕකේ තිබුණා එක කාලයක් බැටරි ප්‍රශ්නේ වගේක් ඒවා හුඟක් ඉස්සර මොකද්ද බැටරි જાතියක් මම දන්නේ නැහැ ඒ වගේ මොකද මම ඒක එළවපු ආසියන්තරව නෙවෙයිනේ ඉතින් මම ඒක ගැන දන්නේ සාමාන්‍ය ගුවන් නියමයේ දන්න තරම ඒකට තිබුණේ නැහැ එහෙම මොකුත් තිබුණේ නැහැ ඒ අනිත් එක 1100 දුවනවාද තව 1100 ඔව් මේ ලෝකෙ වටේ හැමතැනම හරි තව එක ප්‍රශ්නයක් අහන්න ඉවර කරමු සුරංග මේ දැන් ආයි සමාජයේ කතාවක් යනවා කැප්ටන් ගුවන් යානයක් කොහරි ඉඳන් ෆ්ලයි කරලා ඇවිල්ලා අපි දැන් ඔය සරලව කිව්වොත් 130ට බස් එක ගන්නකො සුරංග කොහොමකමින් පටන් අරන් කොටුවට ගියා කොටුවේ හැරෙව්වා විනාඩි 5ක් හිටියා ආයි ආවා ෆ්ලයිට් එකක් එහෙම කරන්න පුළුවන්ද අපි හිතමු ලන්ඩන් වලින් ඉන්දියාවට ඇවිල්ලා ආපහු පැයකින් මේ පැසෙන්ජර්ස් ලෝඩ් කරලා ආපහු යන්න පුළුවන් නැත්නම් ඒකේ මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද නෑ නෑ මෙහෙමයි ෆ්ලයිට් එක බෑවට පස්සේ කැප්ටන්ට තියෙනවා පොතක් ෆ්ලයිට් එකේ මොනවා හරි තිබුණානේ අපි ඒකට කියනවා නමක් කියමු එතකොට හොඳයිනේ ටෙක් ලොග් ටෙක්නිකල් ලොග් කියන එකයි තමයි ඒක ඒ ආපු ෆ්ලයිට් එක ගැන තමයි කැප්ටන් ලියන්නේ. ඒකට එයා ලියනවා එතන නිල් කියලා NIL කියලා. ඒ කියන්නේ මට මොකක්වත් මේකේ වුණේ නැහැ. ආසියන්තරාව හොඳයි කියලා. එයා අත්සන් කරනවා. එහෙම නැත්නම් එයා ලියනවා සීට් නම්බර 26C සීට් එකේ මේ පිටිපස්සට දාන්න බෑ කියලා ලියනවනේ. මොකක් එහෙම ලියන්න පුළුවන්. මොකක් හරි ලියන්න වර ලයිට් එකපත් උන්නේ නැහැ. ඒක මොනවා එයා ලිව්වත් මේ ප්ලේන් එක ආයි යන්න ඉස්සෙල්ලා ඉංජිනේර් කෙනෙක් බලන්න ඕන මේක දිහා. එයා ඉස්සෙල්ලාම බලනවා කැප්ටන් මොනවා හරි දීලා තියෙනවද කියලා. හරිද? මොකක්වත් ලියලා නැත්නම් එයාට හරි සන්තෝෂයක් ඩග්ගල අස්සම් කරා. ඒ කියන්නේ ඒ ආසියන්තරාවට ගියා කි. ඊගාව කැප්ටන් එනෝනේ. දැන් අර මිනිහා බහැලා ගිහලා අරයා ඉල්ල අර පොත තමයි බලන්නේ ඉස්සෙල්ලාම. පෙරලලා බැලුවා. පෙරලලා බලලා මේකේ මොකක්වත් නැත්තම් හරි. මේකේ මොනවා හරි තියෙනවා නම් ඒක එන්ජිනියර් ලියනවා මම මේක හැදුවා මෙන්න මේකයි කතන්දරේ කියලා. තව උයිට එහාට යන්න ඕනේ නැහැ මට තියෙනවා ඒ ඔතන ඕක තමයි. පුබුදු දැන් මේ ගුවන් යානය වගේම දැන් ගුවන් යානා පිළිබඳව සමස්තයක් අරගෙන කල්පනා කරනකොට කතා කරනකොට කැප්ටන් මේවට තියෙනවද කිසියම් කාලවකවානුවක් අපි හිතමු දැන් මේ 787 එක. මේක උදාහරණයකට ගමුකෝ මේ ගුවන් යානය ගුවන්ගත කරන්න පුළුවන් මෙච්චර පැය ප්‍රමාණය. අපි හිතමු පැය වලින් ස්ට්‍රක්චර් එකක් දීලා මෙච්චර ප්‍රමාණය. ඒ මත තමයි වසර මෙච්චරක්. සාමාන්‍ය ගුවන් යානයක් කොච්චර කාලද දැන් අපි දැක්ක පහුගිය කාලේ ලංකාවට ගත්තා වසර 8ක්ද? ඒ වගේ කාලයක් පරණ ගුවන් යානයක්. එතකොට අපිට ගුවන් යානයක් භාවිත කරන්න පුළුවන් කිසියම් කාල සීමාවක් තියෙනවද? නෑ ඒක ඇවිල්ලා එහෙම ප්‍රශ්නයක් කියලා නෑ. ඒ කියලා අවුරුදු 50ක් යන්න බෑ. අවුරුදු 50ක් යන්න ගියාම මේ ආසියන්තරාව පරණ වැඩි. හැම ජාති පැසෙන්ජර්ලත් කැමති නැහැ. නැත්තම් සාමාන්‍යයෙන් ওই චෙක් කරලා 15 20 ගණන් නෙමෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම ගිහිල්ලා ආසියන්තරාවක් මම සිංගප්පූරුවේ වැඩ කරනකොට එතන තිබුණා මං එළවපු ජාතිය ආසියන්තරා මම හිතන්නේ 60 ගණන්ක්ද කොහෙද. මම ආසියන්තරාවට නැගලා බලන්නේ නැහැ මේක කොච්චර පරණද කියලා. මොකද දන්නවා ඒක ලෑස්ති කරලා තියෙන්නේ සිර මේ විදිහට. ඉතින් සාමාන්‍යයෙන් අපි ඕන තැනකට ගියාම ඒ ප්‍රවේශම තියෙනවා නේ. දැන් මම දන්නවා අර ශ්‍රී ලංකන් එකට ආසියන්තරාවක් ගත්තම එක එක හුඟක් දේවල් කිව්වා අවුරුදු ගානක්. පරණගල ඒව ඉතින් ඔය කතා නෙමෙයි කියන්නේ. හොඳයි. අපි සුරංග දැන් ගමු මිනිස්සුන්ගේ පැත්තට. දැන් මේක දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න කැප්ටන් මම ඊළඟට අහන්න හදන්නේ. දැන් ඒසේම බුදු දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්න කියලා කියන්නේ දැන් මේ අනතුරත් එක්කලා මිනිස්සු ගුවන්ගත වෙන්න බය වෙලා හිටිය ගුවන් යානාවල ගමන් කරන්නකොට මිනිස්සු අත්‍තරම කල්පනා කරා සමහර මිනිස්සු කිව්වා සමහර හම්බෙච්ච මිනිස්සු දැන් මේ දීපල ලියලා දරුවන්ට පවල්ලා
ඔක්කොම කරලා යන්න වෙන සයිස් එකක් තමයි දැන් තියෙන ෆ්ලයිට් එක කියලා. දැන් මම පෙරේදා මේ උසස් පෙරළියෙන් ළමෙක්ව හම්බුණා. ඒ ළමයාගේ බලාපොරොත්තුව තියෙන්නේ කැබින් ක්‍රූ එකට. හරි අම්මා කියනවා නෑ නෑ මං නම් දැන් කියනවා එපා කියලා. ඒව තියෙනවා. දැන් කැප්ටන් මගේ ප්‍රශ්නේ. දැන් ගුවන් යානයක් තෝරගනිද්දී අපි දන්නවා බජට් එයාලයින්ස් කියලා තියෙනවා. දැන් අපි ගත්තොත් එමිරේට්ස් වයි ගත්තොත් මම මේ උදාහරණ නම් කියන්න ඕනෙත් නෑ. එක එක රේන්ජ් වල ප්‍රයිසස් වලට එකම ගමනාන්තර යන ගුවන් යාන තියෙනවා. එතකොට දැන් ඇත්තටම මේ දැන් අපි ඇත්තටම මේ ප්‍රකෝටිපතිව නෙවෙයිනේ කැප්ටන්. එතකොට අපි අඩු මේකෙන් යන්න උත්සාහ කරනවා. එතකොට මේ ගාන අඩු වෙනකොට ෆ්ලයිට් එකේ තියෙන එක එක පහසුකම් අඩු වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රමිතිය නැත්තම් ජීවිතයට තියෙන අනතුරු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද ෆ්ලයිට් එකේ ගාන අඩු වෙනකොට? නෑ. ඒක නෙමෙයි කතන්දරේ. අතන ගිහිල්ලා ඔයාට අර ඕඩර් හැම් බේකන් දෙනේ තැන මස් පාන් එකක් දෙයි. ඒකයි කතන්දරේ. ටීවී එකක් තියෙයි සමහර වෙලාවට. ටීවී එකත් පොඩි වැඩි. ඒක පේන්නෙත් නෑ. හරිද? අනිත් එක අපි ලෝකස් යාලා ඉන්න එක ගන්න මම ලෝකස් එලවලා නෑ. හරිද? මම හැබැයි ලෝකස් හුඟ දෙනෙකුට උගන්වලා තියෙනවා. ලෝකස් යාලා ඉන්නවල. ඉතින් ඒවල තියෙන්නේ දැන් ওই ඕන ප්ලේන් එකක අපි හිතමු දැන් ওই 320 කියලා ලංකාවේ තියෙන මට මතක හැටියට ඒකේ ඉන්න ඕන මේ අඩුම වශයෙන් අර සේවකයෝ කැබින් එකේ ඉන්න අය 4 දෙනෙක් ඉන්න ඕන. දැන් මම එළෙව්ව ජම්බෝ ජෙට් වල මම හිතන්නේ 12ක්. ලොකුනේ ප්ලේන් එක 12. එම ගානක් තියෙනවා. ඒගොල්ලෝ ඉන්නේ කැම දෙන්න නෙමෙයි. ඒගොල්ලෝ ඉන්නේ අනතුරක් වුණොත් දොරවල් අරලා මිනිසුන් එළියට දාගන්න. ඒකටයි ඉන්නේ. ඉතින් කැප්ටන් අර සමාවෙන්න පොදුවේ දැන් ඔබතුමා ඔක කියපු හින්දා මම මේ කාරණේ මතු කරන්නේ ආයි පිටිපස්සටම යන්න වෙනවා. දැන් මේ අනතුර සිද්ධ වෙන වෙලාවේ එහෙම දෙයක් එළියට දාන්න එහෙම දෙයක් උනේ නැහැ නේද? ඔය අහමදාබාද් කාලේ පිළිබඳ ගැටලුවට. නමුත් එක්කෙනෙක් බේරලා තිබුණා. ඌ කියලා තිබුණා අර එකපාරට අර ඉමර්ජන්සි එක්සිට් එකෙන් එළියට ආවා කියලා. එතකොට එහෙම කියන්නේ ඒ වගේ එක පුද්ගලයෙකුට එළියට එන්න පුළුවන් නම් ඒක නිකන් අහම්බයක්ද ඒක? තනි කර හම්බයක්. දැන් ඕකම වුණා කොරියාවේ. කොරියාවේ 179ක් මැරුණානේ. ඔව් 179ක්. හරි. අර ජේජු ආසියන්තර එකෙත් දෙන්නේ බේරුණා. එක වෙලාව අර මගේ එන්ජින් දෙක ගියේ බිම අන්න ඒ වගේ. දැන් ඔය අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙනකොට කොහොමද මගේ එන්ජින් දෙකක් ගියා දෙකම ගියේ බිම. ඉතින් ඒක වෙලාවනේ. ඉතින් අර 11 සීට් එකේ හිටපු මිනිහා ගාව තිබුණා මෙහෙම අර එමර්ජන්සි එක්සිට් කියන එක. ඒක මෙහෙම ඇරලා එළියට දාන්න පුළුවන් නැත්නම් ඇතුළට ගන්නත් පුළුවන්. ඉතින් මිනිහා කොහොම හරි ඒක අරගත්තා. හැබැයි එයා ඒක අරිනකොට ඉස්සරහා මිනිහා එහෙම මැරලා ඉන්නේ නැති. දැන් අපි දන්නේ නැත්නම් කලන්ත දාලා වෙන්නේ දන්නේ. මිනිහා මරණ බයට මේක ඇරිය ගමන් ඒ මිනිහා එළිය දැක්කපම මොකද කරන්නේ? පනිනවනේ එළියට. ඒ පැනලා ඊට පස්සේ මිනිහා හොඳට පාක් එකේ යනවා වගේ ඇවිදගෙන ගියේ. නැද්ද? ඒක දැක්කේ නැද්ද? ඔව් දැක්කා. ඒ මිනිහාගේ වෙලාවනේ. ඒක දැන් පුදු මං හිතන්නේ මේ දැන් ඔබේ ප්‍රශ්නෙටම මං එන්නම්. දැන් ගුවන් යානයක ගමන් කරනකොට දැන් බස් එක නම් ඉතින් ඕවා දැනගන්න ඕනේ ගියා ඉඳගත්තා ගියා. දැන් ගුවන් යානයක ගමන් කරනකොට මගියෙක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගුවන් මගියෙක් සැලකිලිමත් ඒ කියන්නේ ගුවන් යානය තෝරගන්න විශේෂ. හරි දැන් මෙයා ඇහුවේ තෝකමනේ මම නම් කියන්නේ මෙහෙමයි. මෙතන මම අනන්ත ගිහිල්ලා තියෙනවා ඔය ලෝ කොස්ට් වල. හරිද? හරි ලෝ කොස්ට් එයාලයින් වල ගිහිල්ලා තිනවා. ඒකේ කියලා මම කවදාකවත් හිතුවේ නැහැ ඒකේ ඉන්න ගුවන් නියමෝ ඔච්චර හොඳ නැහැ. හරිද? මේ කැබින් එකේ ඉන්න අය හොඳ නැහැ. එහෙම කතන්දරයක් නැහැ. ඒගොල්ලෝ ඔයාට බෑග් ගෙනියන්න දෙන්නේ නැහැ, වයින් දෙන්නේ නැහැ, විස්කි දෙන්නේ නැහැ. ඒ වගේ වලින් අඩු කරන්නේ. දැන් ලෝ කොස්ට් එකේ සමහරලාට පඩිය වැඩි පයිලට්ගේ නිකන් එකටත් වැඩිය. තේරුණා? එහෙමත් වෙනවා. එහෙම වෙනවා. හැබැයි කොයි වෙලේකවත් අපිට කියන්න බෑ මේ ලෝ කොස්ට් කාර්යය මේ ලාභ මෑන් කෙනෙක් කියලා. එහෙම කියන්න බෑ. පුදු ඒකම දැන් ගුවන් යානයක් ඇතුළට ගියාම අපි එතනට යමුකෝ ගුවන් යානයක් ඇතුළට ගියාම දැන් පැසෙන්ජර් කෙනෙක් මම යනවා මම ගිහලා ඉඳ ගන්නවා මට අයිති සීට් එකේ. ඔව්. මෙතනින් එහාට අපිට අයිති කාර්යභාරය මොකක්ද? එහෙම නැත්නම් අපි මොකද්ද කරන්න ඕනේ? සමහරවිට අපි දකිනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා ගුවන් සේවිකාව වෙලා මෙහෙම කරන්න මෙහෙම. නමුත් අපි තුට්ටුවකට පුදු මායින් කරන්නේ අපි ෆෝන් එක ඔබ ඉන්නවා. අපි ඒව ගැන අහුම්කම් දෙන්නේ මොකද්ද මේවා තියෙන වැදගත්කම? ඒ කතන්දරේ මෙහෙමනේ. ඒගොල්ලොන්ට හෙට කිව්වොත් එහෙම සිවිල් ගුවන් සේවාව තම්සලා මේක කරන්න ඕනේ නැහැ. ඔයා හිතනවා ඒගොල්ලෝ කරයි කියලා. හිතනවා නෑනේ. මේවා නීතියට තියෙන දේවල්. දැන් ඔයාට කියලා තියෙනවා ට්‍රැෆික් ලයිට් එකෙන් යන්න රතුණෙන් යන්න එපා කියලා. හරිද? හැබැයි යන මිනිස්සුත් ඉන්නවනේ. ඒ වගේ. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ කරන වැඩේට හරිද?
අපි ඒගොල්ලෝ පළවෙනියෙන් ඔයා දැන් ආසයන්තරවල ගිහිල්ලා තියෙනවනේ දෙන්නම ඇති වෙන්නේ. ඉතින් දැන් ඔයා නැගලා ඉඳගත්තාම ඔයා මෙහෙම ඉඳගෙන ඉස්සලා බලන හැබැයි කවුද එක කියලා මහතෙක් නම් ඒක ටිකක් කරදර ලොකු ප්‍රශ්නයක්. හරිද? මොන සීට් බෙල්ට් එකද? එහෙම අනන්ත වෙනද මෙහෙම ඉලා ඉන්න ඕන. හරිද? ඒක වෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ අර නෝනාගෙන එකට නැල්ලා මේක දානවා. මේව කියලා ඒක දිහා කාලකම් බලන්නේ නැහැ. ලස්සනයි නම් හැබැයි බලයි. ඒත් බලන්නේ නැහැ. ඒත් බලන්නේ ලස්සන. ජැකට් එක දිහා බලන්නේ නැහැනේ මේක මොකද කරන්නේ කියලා බලන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම ඕක මගේ බිරින්දටත් කියලා තියෙනවා. එයයි මම ඉන්නකොට ප්ලේන් එකට නැගපු ගමන් අර කාඩ් එකක් තියෙනවා. මේ කාඩ් එක අරන් බලන්න අපි ඉන්න තැන ඉඳලා දොර ළඟ මොකද්ද තියෙන්නේ? කොයි එකද? ඔක වුණාම බලන්න ඕනේ නැහැ නේද එතකොට නේ? ඔය ජීවිතේට බලලා තියෙනවද? නෑනේ. ඔය කාඩ් සත පහකට කෑම වට්ටෝර තමයි බලලා තියෙන්නේ. හා කෑම වට්ටෝර තමයි බලලා තියෙන්නේ. අපිට උඩට කන්න ඕන නම් වෙන්නේ. ඒකත් තියෙනවා. ඒක තමයි මම කියන්නේ. අන්න ඒවයි වෙන්නේ. ඉතින් ඒව වෙනස් කරන්න බෑ. දැන් සාමාන්‍ය මිනිහෙක් මෙහෙම ඒතියා දැන් මෙහෙම යනකොට සමහරවිට කැප්ටන් සීට් බෙල්ට් එක දානවනේ. මම හොඳටම දන්නවා ඕක සීට් බෙල්ට් එක දාන්න නෑ. පිස්සුද කියලා දාන්න නැති උන් ඉන්නවා. බැරිලකට මොන හරි වෙලා ඔළුව සීලිම වේදුනා නම් තමයි දන්නේ දැන් මනම් වැඩේ ෂේප් නේද කියලා. තේරෙනවද? ඒ වගේ දැන් මම ආසෙන්තරාවකට නැග්ගම මං ඉඳගත්ත ගමන් සීට් බෙල්ට් එක දාගන්නවා. ඒක ස්විච් එක තිබුණා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක දාගන්න තමයි ඉන්නේ දිගටම. ඉතින් ඒ වගේ අපි දේවල් කරන්නේ නැහනේ. ඉතින් අපි පළවෙනියෙන්ම කිව්ව අහපු ප්‍රශ්නෙට ලෝ කොස්ට් එකේ ගියා කියන්නේ මේ හඩු පයිලට් කෙනෙක් එක්ක ගියා නෙමෙයි. ඒ පයිලට්ටක් තියෙනවා මට තිබුණා නම් පුළුවන් කාර්කම ඇටත් ඒක තියෙනවා. හරිද? ක්‍රූ එකත් එහෙමයි. කෑම අඩු වෙන එක ලෝ කොස්ට් කියන්නේ ඒකයි. කෑම අඩු කරන ඒක හුඟක් ඒවල දෙන්නෙත් නැහැ කියන්නේ. අපි ගන්න ඕන. එතකොට ප්ලේන් ජාතිය කියන්නේ මේක බෝයින්ග්ද එයාබස්ද මොකක්ද කියලා ඕක සේරම හොඳයි. ඕක සේරම චෙක් කරලා එවන ප්ලේන්. හරිද? හැබැයි ඉතින් එකක් වැටෙනවා කොහේ හරි ගිහිල්ලා. තව එකක් තව තැනක වැටෙනවා. හරිද? ඔහොම වැටුනහම අපි හිතනවා මේක හරි බයයි යන්න. දැන් මම අද ගිහිල්ලා කිව්වොත් අපේ නෝනට අපි අද රෑ යන් කියලා ලන්ඩන් වලට එයා කියන්නේ නැහනේ. අපු බෑ ප්ලේන් එක ක්‍රැෂ් වෙනවා. එයා දන්නවා ගේම් එකනේ. ඒකනේ හිතන්න අරක දැන් තව වැය සුමානයක් යන ඉස්සෙල්ලා ඔය ප්ලේන් ওই විදිහටම යනවා. ඔව්. කැප්ටන් මේ දැන් අපි නිකන් හිතමු දැන් ඔන්න අද ප්ලේන් එකක් කඩා වැටුණා. සාමාන්‍යයෙන් ලෝකේ දවසකට ප්ලේන් කීයක් විතර යනවද? අනේ අම්බි ඔයත් අහන්නේ හරි ප්‍රශ්න නෑසි. මම දන්නේ කොච්චරක් ලක්ෂයක් විතරනේ. අනේ අම්බි ලොකු ගානක්. කයින් කඩා වැටෙන්නේ එතකොට ඒත් එක දවසක් එකක්වත් නෑ පර්සන්ටේජ් එක එක දවසට එකක් ආය වැටෙන්නේ නෑනේ අප්පා. ඒ කියන්නේ පාරේ යන වාහන ඇක්සිඩන්ට් එක දිහා ඒවා හුඟක් වැඩි. අපොයියෝ. ඔව් කැප්ටන් මෙහෙම එකක්. දැන් ගුවන් මගියෙක්ට දැන් ඔන්න ප්ලේන් එකට නැගලා දැන් ඔක්කොම අර අපි හිතමු අර ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම කියවලා දැන් මෙහෙමයි මේක වගේ අඩි 400 දී කරුමෙට මොකක් කරමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔව්. උඩදී මොකක් හරි අනතුරක් වෙනවා. අපි හිතමු ප්ලේන් එක හරි කඩා පහළට එනවා කියලා. ඔව්. දැන් පයිලට්ලට වැඩ තියෙනවා. මගියෙක් මොකද්ද කරන්න ඕන? තමන්ගේ ජීවිතේ බේර ගන්නවා. තමන්ගේ ජීවිතේ බේර ගන්න සීට් බෙල්ට් එක දාගෙන ඉන්න ඕන. ඊට පස්සේ පොඩ්ඩක් බලන්න ඕන කොහෙන්ද මම පැනලා දුවන්න තියෙන්නේ මොන හරි ප්‍රශ්නයක් වුණොත්. හරිද? ඒ කියන දේ අහගෙන ඉන්න ඕන. එච්චර තමයි කරන්න පුළුවන්. ඊටු හරිය ඉතින් උඩින් දෙයියන්ට තමයි ඉතින් බාර දෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ නේ. හරි. ඒකත් එක්ක සුරංග මේකත් අපි අහන්න ඕනේ. දැන් ෆ්ලයිට් එකක් උඩට ගනිද්දී කියන්නේ ටේක් ඕෆ් කරද්දී සහ ලෑන්ඩ් කරද්දී කැප්ටන් එක්තරා දුරකදී අපිට කියනවා සීට් බෙල්ට් දාගන්න. සීට් බෙල්ට් දාගන්න අපි තේරුණා කියමුකෝ. අපිට කියනවා සීට් එක කෙලින් කරගන්න. ඇයි සීට් එක කෙලින් කරගන්නේ? ඒ සීට් එක කෙලින් කරගන්න කියන්නේ සීට් එක පල්ලෙහාට දාගෙන හිටපො පස්සේ කාට දුවන්න බෑ එළියට. අන්න ඒකයි. ඒකයි. එතකොට අර මේක අරින්න කියන්නේ අර වින්ඩෝ එකේ තියෙන මේ ඔව් ඒක අරලා තියන්න කියන්නේ අඳුරු එළිය. ඒ එළිය තියෙන ගාන අපි ඇස්සල්ට පුරුදු වෙනවනේ. ඒක වහලා තිබුණා නම් මේකේ ලයිට් එළියට තියෙන්නේ. දැන් ඔය ලයිට් එකේ ඉඳලා කරෝලකට යන්න අමාරුයිනේ. අනිත් එක ලයිට් උත් ඩිම් කරනවනේ ලයිට් කරනකොට. ඒතකොට මේකත් ඇරලා අපේ ඇස්සල්ට පුරුදු වෙනවා. ඒ වගේම මොකද අර ෆෝන්ස් ඔෆ් කරන්න කියලා කියනවා.
ඔව්. ඒක මොකද්ද වෙන්නේ? අනේ ඒක නම් මන් දන්නේ නැහැ. මං ෆෝන් ගෙනියන්නෙත් නැහැ. මම දන්නේ නැහැ ඔය ෆෝන් එක ඒව මන් දන්නේ නැහැ. දැන් හැමෝම ෆෝන් ඔය හිතනවා මිනිස්සු ෆෝන් ඕෆ් කරනවා කියලා. පිස්සුද? එකම දෙයක සිග්නල් නැහැ නේ මොකුත් කරගන්න බෑ කියලා. සිග්නල් තියෙනවනේ මං ඔය මොබයිල් ගැන දන්නේ නැහැ වැඩි. ඒකෙන්ද මම පාවිච්චිකුත් නැහැ වල. හරිද? හැබැයි මම හිතන්නේ නැහැ එහෙම මේ ඔයා ටෙලිෆෝන් කෝල් එකක් ගත්තා කියලා ප්ලේන් එක කඩාවට එන්නේ නැහැ. එහෙම වෙන්නේ. ඔය කී දෙනෙක් ඔය කියන්නේ ඉන්නේ මිනිස්සු ගහන කොහොම හරි කරලා try කරන්නේ නැද්ද? වයිෆ්ට කියන්නේ ඔන්න මං තව මිනිත්තු පැය භාගින් එනවා කියලා ගහනවනේ ෆෝන්. ඕක නැති වෙන්නේ නැහැ කවදාවත්. හරි. සුරංග අපි ගොඩක් දේවල් කතා කරා. විශේෂයෙන් මිනිස්සුන්ට වැදගත් දෙන දේවල්. දැන් කැප්ටන් එක හැමදාම හැමෝම මේවා කතා කරනවා. හැබැයි කැප්ටන් එක කතා නොකරන දෙයක් තියෙනවා. කැප්ටන් මේ මෙහෙම හිටියට ගොඩක් වැඩ කරලා තියෙන මිනිස්සෙක්. ඒ වැඩවලට කලින් තවත් මේකට අදාළ පුංචි කාරණයක් තියෙනවා පුබුදු අහන්න. දැන් අපි කතා කරා අර අහමදාබාද් ප්ලේන් ක්‍රෑෂ් එක ගැන කතා කරා. ඊට පස්සේ අපි ගුවන් යානාවල තාක්ෂණය පිළිබඳව අපිට තේරෙන විදිහට කතා කළා. ඊට පස්සේ අපි කතා කරා පරිස්සම් වෙන්න ඕනේ කොහොමද ගුවන් යානයක් තෝරගන්න ඕන කොහොමද කියන කාරණේ කතා කරා. ඊට පස්සේ කැප්ටන් කිව්වා බය වෙන්න එපා. මේක අර හඹු සිදුවීමක්. මේ මෙතනදී බය වුණා කියලා අපිට කරන්න දෙයක් නැහැ. අපිට යන්න ඕන නම් අපි ඒ ගමන යා යුතුයි කියන කාරණේත් දැන් මේ ඔක්කොම කරන්නේ පයිලට් කෙනෙක්නේ. පයිලට් කෙනෙක් අපි වරන් යන්නේ. පුදු අපි අහමු. දැන් මේ ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. කොහොමද පයිලට් කෙනෙක් වෙන්නේ? දැන් ගොඩ දෙනෙක් ඉන්නවා පයිලට් කෙනෙක් වෙන්න ආසයි. හැබැයි කැප්ටන් හැමෝටම සල්ලි නෑනේ. සල්ලි නෑ. හැමෝටම මුදල් නෑ. දැන් මිනිස්සු අතර පොඩි මතයක් තියෙනවා පයිලට් කෙනෙක් වෙන්න නම් පුදු බර ගාණක් ඕනේ, මිලියන් ගාණක් ඕනේ. මිලියන් 10කට එහා. එතකොට සල්ලි නැත්තම් ඒ කියන්නේ බෑ නේද කැප්ටන්? කියන්නේ සල්ලි නැත්තම් පයිලට් කෙනෙක් වෙන්න බෑ. ඕකට සල්ලි නැතුව ගිහලා සිනමන් ග්‍රෑන්ඩ් එකේ කෑවයිද? ගිහලා කියනවා මම හොඳ ජර්නලිස්ට් කෙනෙක්. හරිද? හැබැයි මට සල්ලි නෑ රම්සලට බයිද මට කන්න එකක් දෙන්න කියලා දෙනවා. සිනමන් ග්‍රෑන්ඩ් එකෙන් එනවා කියලා. හරි සුරංගෙ එන්න කන්න කියලා දෙනවා නෑ. ඒ වගේ තමයි. සල්ලි නැත්තම් බෑ. පිටරටත් එහෙමද කැප්ටන්? වෙන රටවලත් නෑ. ඒක රටේ හැටියට. මෙහෙමයි. මං කියන්නම් සිංගප්පූරුව ගැන. මම එතන වැඩ කරන්නේ අවුරුදු 20ක් මම එතන කරේ ගුවන් නියමයෙන් පුරුදු කරා ලොකු ප්ලේන් එලවන්න. ඒගොල්ලෝගේ සිස්ටම් එකට පළවෙනිම ඒගොල්ලෝගේ රටට සල්ලි තියෙනවා. ඒ එකක්. හරිද? අනිත් එක ඒගොල්ලෝ සෑහෙන දුරදිග බලනවා. හරි? එතකොට දුරදිග බලනවා නම් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝගේ රටත් පොඩිනේ. මිනිස්සු අඩුයිනේ. ඉන්නේ 5 ලක්ෂ මිලියන් 5ද කොහෙද ඉන්නේ? ඉතින් මිලියන් 5නුත් මේ පයිලට්ලා වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට සෑහෙන රස්සාවල් තියෙනවනේ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ සිංගප්පූරුවේ මිනිස්සු නැති හින්දා එක්කෝ මැලේසියාවෙන් නැත්නම් පිටරටවල වලින් ගන්නවා. අරගෙන පුරුදු කරනවා. හරිද? අන්තිමට පුරුදු කරලා ඒගොල්ලන්ට PR එකක් දීලා මිනිස්සු પાස්පෝර්ට් එකක් දාන එහෙමම ඉන්නවා. ඉතින් ඒක කාටවත් වැරද්දක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ඉන්ටර්විව් කරලා ගන්නවා යුනිවර්සිටි වලින් හොඳ මොලේ ඇති ළමයිව. ඒගොල්ලන්ට සල්ලි නැහැ. දැන් ලංකාවෙත් ඕන තරම් ඉන්නෝනේ. අපි ගිහිල්ලා දැන් අපේ ළඟම තියෙන විශ්වවිද්‍යාලේ කටුබැද්දට ගියානම් ඕකේ ඉන්නවා හොඳ මොළ තියෙන ළමයි. හැබැයි ඕ මිලියන් 10ක් නෑ අතේ. මිලියන් 10ක් කාටද තියෙන්නේ? හරිද? ඒගොල්ලෝ කියනවා නෑ අපි ගෙවන්නම් සේරම. අපි ගෙවනවා තමුසෙට මේ ඇවිල්ලා පයිලට් වෙනවා. පයිලට් වුණාට පස්සේ තමුසෙට පඩි දෙනකොට තමුසෙගේ පඩියෙන් අපි එක ගන්නවා. අපි හිතමු මිලියන් 10ක් යනවා කියලා. ඒගොල්ලෝ කිය එහෙනම් මිලියන් 10ම ඕනේ නැහැ. අපිට 8ක් දෙන්න. බයට ගෙවපු එකේ. එතකොට වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ ගන්න ඒගොල්ලන්ට ඕන කෙනාවනේ. ඊට පස්සේ ටින්කර් කරලා ගහලා හදලා එයාට ඕන විදිහට ෂේප් කරනවනේ. ඉස්කෝලේට ඕන විදිහට දානවා. දැන් මෙහෙ එහෙම නෙමෙයිනේ. මෙහෙ දැන් අපි හිතමු මමත් බොහොම අමාරුවෙන් ප්ලේන් එලවන ඉගෙන ගත්ත කෙනෙක්. මගේ සල්ලි වලින්. හරිද? එහෙමත් කරන්න පුළුවන්. හැබැයි අමාරුයි. දැන් හරි අමාරුයි. මොකද මිලියන් 10ක් 11ක් විතර වියදම් කරන්න ලේසි නෑනේ. සමහරලාට හුඟක් අය කරන්නේ ඉතින් තාත්තලා කොහෙන් හරි සල්ලි හොයලා දෙනවා. එහෙම නැත්නම් ඔය අහපු ඉඩමක් තියෙනවා නම් ඒක මිලියන් 10කට විකුණන්න පුළුවන් නේ. හරි. කැප්ටන් අපි කියන්නේ ඔක්කො සල්ලි තියෙන කෙනෙකුට. සල්ලි තියෙනවා කෙනෙකුට. කොහොමද පයිලට් කෙනෙක් වෙන්නේ? පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්සෙල්ලා අධ්‍යාපනයේ තියෙන්න ඕන. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දැන් නම් ශ්‍රී ලංකන් එකෙන් උපාධියක් ඉල්ලනවා. හරිද? ඒක වෙන කතන්දරයක්. ඉතින් පොඩි උපාධියක් කරගෙන ඉතින් ඕනම විෂයක උපාධියක් ඇති. ඔව්.
ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, දොස්තර කෙනෙක් වෙන්න සබ්ජෙක්ට් පුළුවන්. රිලේටිව් වෙන්න ඕනේ නෑ නෑ. හැබැයි සාමාන්‍යයෙන් හුඟක් ඒගොල්ලෝ මම දැන් මං ගාවට එනවා හරියට ඉගෙන ගන්න ආසය. ඉස්සෙල්ලාම ඇවිල්ලා කියන්නේ මොකද්ද මම පොඩි කාලේ ඉඳන්ම මේ පයිලට් වෙන්න ඕන කියලා. හරිද කියනවා. ඉතින් මම ප්‍රශ්න දෙකක් අහුවම දෙකම උත්තරේ දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම හිතලා නැහැ. හරිද? මම කියන්නේ එහෙම හිතනවා නම් අර ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න කාලෙට ඒ කම්පැනි වලට ඕන විෂයන් තියෙනවනේ. ඔව්. නේ? දැන් එතන ගිහිල්ලා ඒව පොනවා ඉගෙනගෙන ගියා නම් ඒ කියන්නේ මේ අපි හිතමු උසස් පෙළ මේ මැත්ස් එකෙන් කරා කියලා. ඒ කියන්නේ එතකොට ඒ පැත්තෙන් ගියා නම් හොඳයි. ඒ වගේ ආර්ට් කරලා භූගෝලීය ඉතිහාසය කරා නම් ඒකට මේකට කනෙක්ෂන් එකක් නැහැ නේ වැඩි. ඒක වෙන කතාවක්. අපි හිතමු එයාට එහෙම පාස් වුණා කියලා. එතකොට සල්ලි නැත්තම් එයාට මෙහෙම එකක් තියෙනවා. එයාට අපේ ගුවන් හමුදාවට බැඳෙන්න පුළුවන්. දැන් ඔයා ගුවන් හමුදාවට බැඳුනොත් සතපහක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ පුරුදු කරනවා එයාට ප්ලේන් එලවන්න. හැබැයි ඒකට ඉතින් ලොකු ගණන් ගන්න නැහනේ. දැන් යුද්ධයක් එහෙම නැහනේ. ඒක ගන්න ඕනට ඉතින් එතකොට මිනිස්සු ඇප්ලයි කරලා සීමිත පිරිසක් යන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් අපි ගිහිල්ලා දැන් මෙතන තියෙන ඉස්කෝල 7ක් ලංකාවේ. ප්‍රයිවට් ඉස්කෝල. ඒ වලට ගියාම ඒගොල්ලෝ ඉස්සෙල්ලාම කියනවා හරි අපේ ඉස්කෝලේ තියෙනවා මේක කරයි මේකට මෙච්චරක් යනවා. මෙන්න මෙහෙමයි කතන්දරේ කියලා. ඒගොල්ලෝ මුළු කතන්දරේම කියනවා. හරිද? ඉතින් කතන්දරේ ගියාම එයා කැමති නම් එයා 7ක් තියෙනවනේ එයාට තෝරගත්තා කිනේ. ඉතින් මේක හොඳද අරක හොඳද කියලා අහගෙන ගිහිල්ලා ඉගෙන ගන්නවා. දැන් මම මේ පහුගිය අවුරුද්දේ එහෙම මම ඉගෙනුවා ඒ ළමයි පළවෙනි පාරම ශ්‍රී ලංකන් එකට ගියා. එහෙම ගියා නම් මිලියන් 10 දාපු එක ලොකු දෙයක් නේ. කෙලිම රස්සාව ටික මම හිතනවා මන් දන්නේ පඩිය කීයද කියලා මේ කෝපයිලට් කෙනෙක් සෑහෙන ලොකු ගාණක් දෙන්නේ. ලොකු ගාණක් දෙන්නේ ඉතින්. ඔස්ට්‍රේලියාවේ යුනිවර්සිටි එකේ ගියොත් එහෙම මෙහි ඉඳලා මිලියන් 10ක් යනවනේ. අන්න ඒ වගේ හිතන්න ඕනනේ. ඕක තමයි පාර. මට මේකට යන්න කලින් ආයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ශ්‍රී ලංකන් එක ගැන අපි කැප්ටන් කතා කරානේ. කැප්ටන් ගොඩාක් අන්තර්ජාතික ගුවන් තලයේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. ඒතකොට දැන් ඔය ශ්‍රී ලංකන් එක ගැන අපේ මිනිස්සු ගොඩක් දේවල් ෆ්ලයිට් ඩිලේ වෙනවා. හැබැයි සමහර කියනවා නේ උනට ඇක්සිඩන්ට් නැහැ. ඔහොම කතා ගොඩක් තියෙනවා. කැප්ටන්ගේ ඔනස්ට් ෆීලිං එක මොකද්ද? අනිත් එයාවේස් එක්ක බැලුවම ශ්‍රී ලංකන් එක ගැන තියෙන ඔනස්ට් ෆීලිං එක. ඊක ඇති වැරද්දක් නැහැ. එහෙම වැරද්දක් නැහැ. මේ ශ්‍රී ලංකන් එකේ මේ ණය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් එකේ වැරද්දක් නැහැ. ඒක ඇඩ්මිනිස්ට්‍රේටිව් වැඩක් නේ. ඒක මං කියන්න ඕනේ නැහැ. ඔව් කියන්න ඕන නම් මම ඕගොල්ලෝ හිතනවට වැඩිය මෝඩෙක්. නේ මොකද මේකට ණය වෙලා තියෙන්නේ කියලා. ඒක න අපි කතා කරන්න ඕනේ නැහැ. මම මෙතන ඕවා කියන්න ඕනේ. අපි හැමෝම දන්නවා. ඉතින් ඒවා හදාගන්න මිනිස්සු ඒ උඩ තැන්වල ඉන්න මිනිස්සු ඒවා හදාගන්න දැනගන්න ඕන. නැතුව මේ ප්ලේන් එකේ වැරද්ද, එයාලයින් එකේ වැරද්ද නෙමෙයි. ඕන එයාලයින් එකක පරක්කු වෙනවා මිනිස්සු. ෆ්ලයිට් ගිහිල්ලා යාම මම සිංගප්පූර් එයාලයින් වැඩ කරන කාලේ සමහරවිට ෆ්ලයිට් පරක්කු වෙනවා. හැබැයි ඒ පරක්කු උනායි ගමන් ඒගොල්ලන් ගාව තියෙන සිස්ටම්. ටක් ගාලා මේගොල්ලන්ට මේක දෙන්න අරක දෙන්න අර මේ කොහොම හරි අර මිනිහට තේරුම් කරනවා ඉතින් පරක්කුණ එක ඇත්තයි. හැබැයි අපි ඕගොල්ලෝම දිහා බලා ගන්නවා හොඳට කියන එක. ඒක තමයි ලොකුම දේ. හරි. ඔබතුමා හිතන්නේ දැන් අර අපි දැන් සෑහෙන දේවල් කතා කරන්න තවත් තියෙනවා මේක ඉවර නෑ කතා කරන්න කතා කරලා ලේසියෙන් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි මේක විශේෂයෙන්ම අපි දැන් කතා කරේ අන්තර්ජාතික මට්ටමේ ගුවන් ගමන් පිළිබඳව සහ ඒ ගුවන් යානාවල ප්‍රවෘත්තීන් සහ ඒ කාරණේ පිළිබඳවනේ දැන් අපේ රටේ නැති වුණාට පොදු ලොකු රට චීනයේ ඇමරිකාවේ එංගලන්තේ ඒ තියා ඉන්දියාවේ පවා ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් ඕන තරම් තියෙනවා ඩොමෙස්ටික් වෙනම ගොඩක් රටවල ඩොමෙස්ටික් එයාපෝට්ස් උත් තියෙනවා එතකොට අපේ රටේ එහෙම සිස්ටම් එකක් නැහැනේ කැප්ටන් අවශ්‍ය නැද්ද අපේ රටට මේ මෙහෙමයි. රට පොඩි හින්දා. දැන් පළවෙනියෙන්ම ඔයා ඉස්සල්ලා ආවේ මගෙන් අහන්න මම ගුවන් නියමුවෙක්ද කියලා. ඒක මං කිව්වනේ. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ නේතන. හරිද? දැන් ඔයා අහන්නේ මේ මැනේජ්මන්ට් ඒවා ගැන. හරිද? මෙහෙමනේ කතන්දරේ. දැන් ලංකාවේ තරම් එයාපෝට් මං හිතන්නේ ලේසි තැනක තියෙනවා කියලා. මම තාන ගියද දන්නේ අපි නිකන් බැලුවොත් ජාපනයේ තියෙන එකක්. හරිද? අනුරාධපුරේ තියෙනවා, සීගිරියේ තියෙනවා, මඩකලපුවේ තියෙනවා, මේ පැත්තෙන් ගියාම මත්තල තියෙනවා, වීරවිල තියෙනවා, කොග්ගල තියෙනවා, හැම තැනම තියෙනවා. ඉතින් ඒව තියෙනවා නම් මිනිසුන්ට යන්න පුළුවන් වෙන්න ඕන නේ. හරි. හැබැයි යන්න පුළුවන් වෙන ගානක් තියෙන්න ඕන. නේ? තනි ලෝ කොස්ට් එකක් වෙන්න එපයි.
නේද? තනියෙන් බුරියානි පාසලයක් දීලා යන්න කියලා ෂේප් වෙලා කාලා යන්න පුළුවන් නම් වැඩි ෂේප්. දැන් ඒක ලංකාවට ඕන. වැඩියම දැන් මේ ටුවරිසම් මරීමේ ඇවිල්ලා නම් තියෙන්න ඕන. ඉතින් ඒක මම නම් කියන්නේ ඒකට පළවෙනියෙන්ම ආණ්ඩුවෙන් කරනවද නැත්නම් ඒක ප්‍රයිවට් එන්ටර්ප්‍රයිස් එකක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඒක මම හිතනවා ලංකාවට ඕන කියලා. ඒක කරන්නම ඕන දෙයක්. හරි පුබුදු දැන් පුබුදුගේ කාරණේ මතට පුබුදුගේ කාරණේ විතරක් නෙවෙයි මතට ගොඩක් දෙනෙක් නොදන්න කාරණේ. දැන් කැප්ටන් ඇවිල්ලා බොහොම දක්ෂ ගුවන් නියමුවෙක්. අමුතු මිනිස්සෙක්. අමුතු මිනිස්සෙක් නෑ ඊට ඉස්සෙල්ලා මට එකක් කියන්න. මම ජීවිතේට කවදාකවත් දක්ෂණීය ගුවන් නියමුවෙකුත් නෑ. නෑ පොඩ්ඩක් ඉන්න. මම ප්‍රේෂන් ගුවන් නියමුවෙක්. මගේ දක්ෂකමක් තිබුණද නැද්ද කියලා මම chance එකක් දුන්නේ නැහැ හොයාගන්න. මොකද ඒ ප්‍රේසමෙන් යන ඔය කාර් එක 35ට එළවනවා නම් පාරේ දක්ෂකමට වැඩිය මොකක්ද ඒකේ තියෙන්නේ? ප්‍රේසමනේ. ඉතින් ඒක වගේ. මම කරේ බොහොම ප්‍රේසමෙන් ගුවන් යානේ පැදෙව්වා. ඉතින් දක්ෂකම ඕනුන්නේ නැහැ. මට දක්ෂකමක් තියෙනවද කියලා මන් දන්නෙත් නැහැ. ඔය කාරණෙත් එක්කම දැන් මං කිව්වා හල ඉවර කරන්න බෑ කියලා. කැප්ටන් මේ චූටි දෙයක් තියෙනවා මේ ගුවන් නියමුවෙකුගේ ඒ අවස්ථාවේ තියෙන මානසික ඒකාග්‍රතාවය. එහෙම නැත්නම් මානසික ක්‍රියාකාරීත්වයක් මේකට බලපානවා නේද මේ දැන් ෆ්ලයි කරනකොට ඔහු නිරවුල් මනසකින් ඉන්න ඕනේ. තනි කර. ඔව්. ඒක පැහැදිලි නේද? ඒ කියන්නේ දැන් අපේ මගේ බිරිඳ හිටියේ නම් එයා කියයි මම ෆ්ලයිට් එකක් යනවා නම් ගිහිල්ලා දැන් සිංගප්පූරුවේ ඉඳලා එයා තමයි මාව ගිහිල්ලා බස්සන්නේ එයාපෝට් එකට. නාලා ආපු ගමන් එයා මුකුත් කියන්නේ නැහැ ඊට පස්සේ. හොඳයි. උළුවට යන්නේ නැහැ. දැන් කැප්ටන් කිව්වනේ වුදු කැප්ටන් බොහොම පරිස්සමෙන් ගුවන් යානා එළවපු කෙනෙක් කියලා. එතකොට දැන් හැමෝම දන්නේ කැප්ටන් මෙහෙමනේ. කැප්ටන් කියන්නේ බොහොම පරිස්සමෙන් ගුවන් යානා එළවපු කෙනෙක්. හරි පරිස්සමෙන් කතා කරන්න ඕනේ. මොකද පහුගිය ටිකේ මම කැප්ටන් එක පුදු අපිට හම්බුණානේ. අපි පැය ගාණක් කතා කරා කැප්ටන් එක්කලා. මම හිතන්නේ ෆෝන් එකේ කතා කරපු වෙලාවල මම හිතන්නේ මේ ඉගෙනගත්තු දේවල් සාමාන්‍ය ජීවිතේට පුදු ආයි ලේසියෙන් පහසුවෙන් කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවා. දෙවියන් වහන්සේට බය වෙන තියරියක් මට කියලා දුන්නේ කැප්ටන් තමයි. මම හිතන්නේ ඒ ඔක්කොම ගියාට පස්සේ බුදු මේ කාරණේ තමයි කැප්ටන් කියන්නේ හොඳ රචකයෙක්. හොඳ ලේඛකයෙක්. සම්මානනීය ලේඛකයෙක්. මම හිතන්නේ ගොඩ දෙනෙක් දන්නේ මේ කැප්ටන්ගේ ගුවන් යානා පදවීම පිළිබඳව තමයි. නමුත් ඒ කැප්ටන් කියන්නේ මොනතරම් දක්ෂ රචකයෙක්ද කියලා කියන්න බොහෝ දෙනා තුල අදහසක් තිබුණේ නැහැ. අපි කැමතියි කැප්ටන් අපි ළඟ තියෙනවා කැප්ටන් විසින් රචනා කරපු පොත් කිහිපයක්. අපි කැමතියි ඒ පිළිබඳව පොඩ්ඩක් දැනගන්න. ඔව් ඉතින් මොකද දැනගන්න ඕන? මෙන්න මේ පොත අපිට පොඩ්ඩක් කියන්න කැප්ටන් මේ ඔබතුමා විසින් රචනා කරපු පොතක්. පින්නන්න එපානේ. ඔව්. Last Kingdom of සිංහලේ කියන්නේ පිටු 875ක පොතක්. නුවර යුගය ගැන. හරිද? ඒක ලියන්න ගියා අවුරුදු 10ක්. මම ඒක ලිව්ව නෙමෙයි පොල් ගෑවා. අවුරුදු 10ක් තිස්සේ. මොකද මම දන්න ඉතිහාසයක් නැහැ. අපි ඉතිහාසය කියලා දන්නේ පෝස්ට් කාඩ් ඉතිහාසය. හරි දැන් මම ඔයාගේ අධ්‍යාපනය මොකක්ද කියලා දන්නේ නැහැ නේ. ඔයාගෙත් දන්නේ නැහැ. අපි දන්නවා විජය ආපු බවනේ. ඔව්. කාශ්‍යප සීගිරිය හැදුවා කියලාත් දන්නවා. අපි දන්නවා දුටු ගැමුණු එලාරෝ මැරුවා කියලා. පෘතුගීසිකාරු ඕලන්දකාරු සුද්දෝ ආවා. කවුද ඉස්සලාවේ කියලා එකත් ෂුවර් නැහැ. හරිනේ. හරිද? ඇට උනා නැහැ. අපිට අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයකින් අපි දන්නේ උත්තර නැහැ. පෝස්ට් කාඩ් එකක ලියන තරන්නේ දන්නේ. ඉතින් මට එක කාලෙක හිතුණා මේව හරියන්නේ නැහැ. මම මොකක් හරි මේ අපේ රට ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. මෙච්චර ඒක මම මේ දන්නේ නැති කෙනෙකුට මොකක්වත් කියනව නෙමෙයි. මම දන්නේ නැහැ පළවෙනියෙන්ම. ඉතින් මම මොනවත්වත් දැනගෙන හිටියේ නැහැ. ඒ පාර තමයි මට හිතුනේ ලියන්න ඕනේ කියලා මොකක් හරි පොතක්. එතකොට මට ඉගෙන ගත්තා කියලා ඉතිහාසෙ. ඉතින් මම පොත් හුඟාරියක් අරගෙන පොත් කොච්චරක් විතර ලියලා තියෙනවද සම්පූර්ණයෙන් කැප්ටන්? මම දැන් 8ක් කොහෙද ලියලා තියෙනවා. 8ද 9ද. ඔව්. හරි. ඉතින් මම ලිව්ව ඔය පොත. ඉතින් අවුරුදු 10 කියන්නේ ලොකු ගාණක් නේ. ලොකු ගාණක් නේ. ඕම ලියාගෙන යනවා. ඉතින් රට හිටියේ මදට සිංගප්පූරු හිටියේ එනවා. යවඩු කම්පියුටර් කාර් එක නැගලා මගේ බිරිඳත් එක්ක යනවා. ඉතින් අරේ ආගෙන මේ ආගෙන හොය. මොකද මේ කරුණු හොයන්න එපා. ඔව්. අනිකර කරුණු හොයන්න ඕන. ගාක් තියෙන කරුණු හොයන්න. වැරදි ලියන්නත් බෑ. ඉතින් ඕක ඔහොම යනකොට මකදී මට ඒගොල්ලෝ නමක් දැම්මා. ඕක දන්නවා මිනිස්සු. BBB කියලා. ඒ කියන්නේ බොරු වැඩ බාස්.
නැත්තනේ ඉතින් කතන්දරනේ ගුවන් නියමයේ කරලා ප්ලේන් එලවලා මෙතන ඇවිල්ලා ඉතිහාසය ලියනකොට ටිකක් දිරවන්නේ නැහැ මිනිස්සුන්ටනේ. හරිද? මටත් දිරෙන්නේ නැහැ. මම අර ඒක මට තිබුණා බොහොම මේ මුරණ්ඩු ගතියක්. ඒක කොහොමද ලිව්වා අවුරුදු 10 තිස්සේ ලියලා ඉවරලා මේක අරන් ගියා මේ ඉතින් පාල කරන්න කෙනෙක් ලොක්ෙක් ගාවට ගියේ. මිනිහා අරගෙන බැලුවා වයිෆ් එක ගියේ. ඇත්ත එක තමයි යන්නේ වලට. මිනිහා බැලුවා මේව කරලා මේ තඩි පොත මෙන්න පේනවනේ සයිස් එක. මෙහෙම බැලුවා මිනිත්තු 5න් මිනිහා මේක බල්ලා ඉවරලා බල්ලා කිව්වා මේක අරන්නේ නැහැ කියලා. තනි හුලම් බැස්ස තේරම ඉතින් මොනවාද මට ඉතින් ඒකට අප්සෙට් නෑ. ඒක වෙන කතන්දරයක්නේ. මම ලිව්වනේ පොත. ඒක අරන් ගෙදර ආවා ඉතින්. හරිද? එලා ඉතින් hina වෙවි ඉතින් ඉන්නවා. දැන් බොරු වැඩ බාස්ට කෙලවෙලා. හරිද? පොත එහෙමම අවුට්. ඊට පස්සේ මමම හිතුවා දැන් මේක මගේ පළවෙනි නවකතාව නෙමෙයි ලිව්වේ. මෙච්චර ලෝකෙක ලියලා කවුරුත් මේක ගහන ගන්න නැහැ නේද කියලා. හරිද? ඊට පස්සේ ටක් ගාලා ඉඳගෙන ලිව්වා තව එකක්. ඉන්න ඒක තමයි මේ කතන්දරේ තියෙන ඔයගොල්ලන්ට කියන්නේ. සෑම් ස්ටෝරි සමීගේ කතාව. මේක ටක් ගාලා ලියලා මාසයෙන් ඉවර වුණා. ඒක දුන්නා ඒක පළ කරා. ඒකට හම්බුණා ග්‍රේෂන් සම්මානය. දින ලොකු සම්මානයක් තියෙනවා ග්‍රේෂන් සම්මානය. ග්‍රේෂන් සම්මානය ආපුව මිනිස්සු බලලා මේක කවුද කියලා. මේ ග්‍රේෂන් සම්මානය ගහපු එක. ඉතින් මම ඉස්සර මුකුත් ලියලා නැහැ. එතකොට මම ඉතින් මිනිස්සු ඇවිල්ලා අහනවා මේ කැප්ටන් කවුද ඊගව පොත ලියන්නේ කවුද කියලා. මම ගෝ ඊළඟ පොත ලියන්න ඕනේ නැහැ තියෙනවා කියලා. මේක තියෙනවනේ බොරඩ බාස් එක තියෙනවා. මම විශ්වාස කරන්න බෑ ඕගාලා ආව මේක ගහන්න. හරිද? අර මිනිත්තු 5න් බැහැ කිව්ව මිනිහත් ආවා. ඇයිලා පස්සේ ගුණසේනලා ගැහුවා. ඒක ලස්සනට ඒගොල්ලෝ ගැහුවා. ඒකට හම්බුණ රාජ්‍ය සම්මානයක්. දැන් මම මේවා කියන්නේ මේ මෙතන බලාගෙන ඉන්න ඒගොල්ලෝ ඉන්නවා පොත් ලියන්න ආසා. ඒක ඒගොල්ලොන්ට කියන්නේ මේක මම. හරිද? එන්කරේජ් කරන්න. ඔව්. ඒකට රාජ්‍ය සම්මානයක්. ඉතින් දැන් හැමෝම අහනවා මේ මිනිහ දැන් පොත් දෙකක් ලියලා දෙකම සම්මාන ගහලා ලොකු වැඩක් නේ. ඊට පස්සේ ඉතින් ඒකේ ලියලා ඔහොම ඉඳලා තව එකක් ලිව්වා. ඉතින් හොයාගෙන. හැබැයි මම කැමති හැම වෙලාවෙම වෙනස් දේවල් ලියන්න. කැප්ටන්ගේ ෆීල්ඩ් එකේ දේවල් ලියලා නැද්ද කැප්ටන් එකේ? එක පොතක් ලියනවා ඒක ලිව්වේ වෙන කතන්දර. ඒකත් කියන්නම් පස්සේ. ඊට පස්සේ ලිව්වා මෙන්න මේක. මේ පොත කැකියන් කියන්නේ කපුටෙක් ගැන. දැන් ඔයගේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද මේකට? මගෙන් අහන්නේ මම මොකද්ද? අයි කපුටෙක් ගැන ඕනෙ කෙනෙක් අහන්නේ ඕක කපුටෙක් ගැන මොකද්ද ලිව්වේ කැප්ටන් කවුද කියලා. මම කිව්වා මන් දන්නේ ලිව්වේ කියලා වැඩක් නැහැ. මේකට රාජ්‍ය සම්මානය දුන්නා ඒගොල්ලෝ. ඒකද රාජ්‍ය සම්මාන දෙකයි. ග්‍රේෂන් සම්මානය තුනයි. ඉතින් මේකට රාජ්‍ය සම්මානය දුන්නා කියන්නේ මගේ මූණ බල්ලා දුන්නේ නැහැ නේ මිනිස්සු. හරිද? ඒ කියන්නේ එතකොට මම ඊටදී කියන්න ඕනේ නැහැ මොනවද ලිව්වේ කියලා. ඉතින් හොඳ දැන් ඕකේ මදිවට බොහොම වටිනා ප්‍රොෆෙසර් කෙනෙක් තීක්ෂණ සුරවීර කියලා ප්‍රොෆෙසර් කෙනෙක් එයා ඉල්ලුවා මේක පරිවර්තනය කරන්න සිංහලට. එයා කරා දැන්. දැන් ඒක එනවා මාස 3කින් විතර එළියට එනවා කැකියන් කියලා සිංහල කතන්දරේ. තව බොහොම වැදගත් දමිළ මහත්මයෙක් මම දන්නෙත් නැහැ කවුද කියලා එහෙම මිනිස්සයාව. එයා මේ පුත්තලම කෙනෙක්. එයා මේ පොත අරගෙන දමිළ භාෂාවෙන් ලිව්වා. ලියලා මගෙන් ඇහුවෙත් නෑ මොකුත්. ලියලා මට එව්වා. එලකෝ ඔයාලට ඕන එකක් මේක කරන්න මේ පොත එච්චර ලස්සනින්ද මම මේක පරිවර්තනය කළා දමිළ භාෂාවට කියලා. පස්සේ මම මගේ යාළුවෙකුට දුන්නා පොඩ්ඩක් දමිළ දන්න කෙනෙකුට. මිනිහා කියලා කිව්වා කැප්ටන් මේක ලස්සනට කරලා තියෙනවනේ කියලා. ඉතින් දැන් ඒකත් මම එළියට දාගන්න යන්න ඕන. ඉතින් ඕවගේ තමයි ඉතින් පොත් කතන්දරේ මං කියන්නේ මේවත් ඇවිල්ලා අබාගෙටු හැටි තමයි. තත ඔය ඇහුවත් මගෙන් මම විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා මේ සාහිත්‍ය කරා දීලා මම කරලා නැහැ නේ. පුදුම කාරණයක් තියෙන මන් දන්නේ නැහැ මම හිතන්නේ එතුමා මම මේක කිව්වට අමනාප වෙන එකක් නැහැ. අමනාපයි. නෑ අමනාප වෙන එකක් නැහැ කියලා කිව්වේ. නෑ වෙනවා කිව්වා මම කියන්නේ බා. මෙහෙම ඒ කාරණේ මම හිතන්නේ මම මේක කියන්න ඕනේ මේ කැප්ටන් මොකද කියන්න ඕනේ කියලා කියන්නේ ගොඩක් අය දැන් පාසල් අධ්‍යාපනයත් එක්ක අපි කතා කරන්නේ යන පහුගිය මේ අධ්‍යාපනය කොහොමද වෙන්න ඕනේ කියන එක. මම කැප්ටන්ගේ ජීවිතයේදී එක්තරා තැනකදී කියනවා මේ කැප්ටන් O level දෙපාරක් ෆේල් මම හිතන්නේ ඒක කිව්වට කමක් නැත්තම් ෆේල් නෙමෙයි. එහෙම කියන එක හරි නෑ. කැප් එක ගැහුවා.
ඒ මිනිසුන්ට ඒකේ ගතියක් තියෙනවනේ. ඔයත් නිකන් අපේ ගෙදරට එලා දේක බීලා කියන මූලේ වල ෆේල් තම්ස්. කොහොමද හරිනේ නේ. හරි කැප්ටන්ගේ භාෂාවෙන් කප් එක ගැහුවා. කප් එක හරි දැන් එහෙම කප් එක ගහන තමයි කැප්ටන් අද මෙතන ඉන්නේ මම කියන්න උත්සාහ කරන්නේ කැප්ටන් මේ එහෙම වෙලා වැටුන් නැති පුද්ගලයෙක් තමයි මේ මම හිතන්නේ බොහොම පොඩි තැනකින් පටන් අරන් ජීවිතේ අද මෙතෙන්ට හරි ලස්සන තැනක් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ලොකු කැපකිරීම ගොඩක් කරලා මෙතන අපි හැමෝටම මම හිතන්නේ මේ ලංකාවේ හැමෝටම කැප්ටන්ගේ ජීවිතේ පූර්වාදර්ශය. ඔව්. හරි සුරංග එහෙමනම් මේ සියල්ල එක්ක අපිට මේමයි කැප්ටන් හරි නිදහස් විවේකීව ඉන්නේ ඕනට වඩා මහන්සි කරන්න ඕනේ නැහැ. හැබැයි කැප්ටන්ගෙන් වැඩ ගන්න පුළුවන් අතරත් රට ගන්නවා. ඒ නිසා කවුරු හරි මේක බලලා කැප්ටන්ගෙන් මොකක් හරි වැඩක් ගන්න හිතනවා නම් කැප්ටන්ට කතා කරලා නිදහස එක කරගන්න. ඕනට වඩා වද දෙන්න එපා. හැබැයි කැප්ටන් ඕන වෙලාවක කරන්න පුළුවන් දෙයක් ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් කරයි සුරංග. අනිවාර්යයෙන් මොකද අපිත් එක්ක පහුගිය දවස් ටිකේම දුරකථනයෙන් සම්බන්ධ වුණා පැයක් ගාණක් කතා කරා මේ කතා කරපු හැම වෙලාවෙම අර කිව්වා වගේ ගොඩක් අපිට අවවාද අනුශාසනා දුන්න අපේ පුද්ගලික ජීවිතෙත් මෙන්න මේම හරිය හැඩගස්ස ගනින් පුතා නැත්තම් බලට මේක තමයි වෙන්නේ කියන කාරණේ. ඉතින් පුබුදුම හිතන්නේ මේ සාකච්ඡාව ඉවර කරන්න ඕන හින්දා ඉවර කරනවා මිසක් නැත්තම් තවත් අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම අපි බලාපොරොත්තු වෙනවා තවත් දවසකදී කැප්ටන් හම්බෙලා අලුත් මාතෘකාවක් පිළිබඳව මේ කතා බහ කරන්න. ඒ කියන්නේ ආයි ප්ලේන් එකක් වැටෙන්න කියන්නේ. ඒ කියන්නේ අපි වෙන මොනවා හරි ජීවිතය ගැන පොඩක් දේවල් කැප්ටන් එක්ක කතා කරන්න බලපුවා. කැප්ටන් එහෙනම් ගොඩක් ස්තුතියි. හරි බොහොම ස්තුතියි ඔයගොල්ලෝ ඇවිල්ලා මේ ප්‍රශ්න අහලා. මතක තියාගන්න වචනේ ෆේල් වුණානේ මේ කප් එක ගැහුවා. හොඳයි බොහොම ස්තුතියි.